රයිට් ඕකේ එහෙනම් අයබෝන් කාලෙක ඉන්නේ සමහරු 10 වසරකට හිටියා මං හිතන්නේ සමහරු 11 වසරකටම ආවා කොහොම හරි කමන්නේ රයිට් ඕකේ එහෙනම් 11 වසර පේපර් එක පළවෙනි ප්‍රශ්නෙට දාන්න බලන්න උත්තර නිකන් මම දන්නවා මේක පාස් පේපර්ස් ඔයාලා ගාව උත්තර තියෙනවා කියලා මං කිව්වනේ මට අර උත්තරේ බලා ගන්න නෙවෙයි ඕනේ ඔයාලා වැඩෙත් එක්ක ඇක්ටිව් ඉන්නවද කියලා මට බලා ගන්න ඕනේ රයිට් ඉක්මනට දාන්න බලන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දාන්න රයිට් ඕකේ හරි රයිට් ජීවීන්ගේ සංවිධානය ජීවි සං කියන්නේ ජීවීන් කොහොමද හැදිලා තියෙන්නේ කියන කණු ඒක තමයි ඔය අහන්නේ රයිට් එතකොට ජීවීන් ගත්තම රයිට් මුලින්ම ජීවයේ තැනුම් ඒකකය නැත්නම් අපි කියන ජීවයේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කුමක්ද කියලා අපෙන් අහනවා පැහැදිලිද මොකක්ද අහන්නේ ජීවයේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය මොකක්ද ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය ඒ කියන්නේ ඒ යම් කිසි ජීවියෙක්ගේ ඒ ව්‍යුහාත්මක ඒ කියන්නේ ව්‍යුහයක් හදන පොඩිම එක සහ යම් කිසි ජීවියෙක් විදිහට ජීවී කෘත්‍යයක් කරනවා නම් ඒ කෘත්‍ය කරන පොඩිම කෙනා කවුද සෛලය රයිට් එතකොට මුලින්ම තියෙන සෛලය රයිට් සෛලය සෛල කීපයක් හෝ සෛල වර්ග කීපයක් එකතු වෙලා හැදෙනවා මොකද්ද පටකය රයිට් එතකොට පටක ගොඩාක් පටක කීපයක් එකතු වෙලා හැදෙනවා මොකද්ද අවයවයක් අවයවය නැත්තම් ඕකටම තමයි අපි කියන්නේ ඉන්ද්‍රිය රයිට් ඉන්ද්‍රිය රයිට් අවයව කීපයක් නැත්තම් ඉන්ද්‍රියයන් කීපයක් එකතු වෙලා හැදෙනවා මොකද්ද පද්ධතියක් රයිට් පද්ධති ගොඩක් එක පද්ධති කීපයක් එකතු වෙලා තමයි හැදෙන්නේ කවුද ජීවියෙක් හරිද ඔන්න ඕක තමයි ඒ යන සංවිධාන මට්ටම හරිද හයිරාකි එක රයිට් එතකොට එහෙනම් සෛල පටක අවයව නැත්නම් ඉන්ද්‍රිය පද්ධති ජීවිය දැන් ජීවි කියලා අපි දන්නවනේ පද්ධති මොනවද තියෙන්නේ අපි දන්නවා සංසරණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය බහිස්රාවී පද්ධතිය රයිට් ඒ වගේ පද්ධති එතකොට දැන් අපි ගමුකෝ එහෙනම් ආහාර ජීර්ණ පද්ධතිය කියන එක ආහාර ජීර්ණ පද්ධතිය හැදිලා තියෙන අවයව නැත්නම් ඉන්ද්‍රියන් ගොඩක් එකතු වෙලා මොනවාද ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ඉන්ද්‍රියන් මොනවද තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය දැන් උගත්තට පස්සේ මෙන්න මේම අන්න ස්රෝතේ තියෙනවා ඊට පස්සේ ආමාශය තියෙනවා කුඩාන්ත්‍ර තියෙනවා මහාන්ත්‍ර තියෙනවා ඊට පස්සේ ඒකට සම්බන්ධ වුණු අක්මාව තියෙනවා ඊට පස්සේ අග්න්‍යාශය තියෙනවා ඒතර ඒ එක එක අවයව නැත්නම් ඉන්ද්‍රියන් ඒවා ඒ ඔක්කොම එකතු වෙලා තමයි අර ආහාර ජීර්ණ පද්ධතිය කියන මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ පැහැදිලිද එතකොට එක අවයවයක් ගත්තොත් ඒතර මේ වගේ අවයව ගොඩාක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ ඒ එක අවයවයක් ගත්තොත් ඒ අවයවය හැදිලා තියෙන පටක කිහිපයකින් පැහැදිලිද දැන් ආමාශය කියන එක ගත්තොත් එහෙම ආමාශයේ තියෙනතොර සම්බන්ධක පටක තියෙනවා රයිට් ඊට පස්සේ මේ අපි දන්නවනේ මේ මොකද්ද මේ පේශී පටකය පේශී පටකයේ වර්ග තුනක් තියෙනවා මොනවාද සිනුදු පේශී හෘද පේශී සහ කංකාල පේශී එතකොට ආමාශයේ තියෙනවද කංකාල පේශී ආමාශයේ තියෙනවද කංකාල පේශී කංකාල පේශී කියන්නේ මොනවද අපිට මේ හිතාමතා පාලනය කරන්න පුළුවන් ඒවා හිතලා නමන්න දිගාරින්න පුළුවන් ඒවට තමයි කියන කංකාල පේශී ඒ වගේ තමයි තියෙන්නේ ඒතර කංකාල පේශී ඔක්කොම අස්තියකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අස්ති පද්ධතිය හා සම්බන්ධ වෙලා තියෙනවා තමයි කංකාල පේශී. රයිට්? එතකොට මේ ඒවා හිතාමතා පාලනය කරන්න පුළුවන්. හිතාමතා පාලනය කරන්න පුළුවන් කියන එකට අපි කියන විශේෂණමක් මොකද්ද? ඉච්ඡානුග. ඉච්ඡානුගයි. ඒ කියන්නේ අපිට හිතාමතා පාලනය කරන්න පුළුවන්. එහෙනම් එහෙම කරන්න බැරි ඒවට මොකද්ද කියන්නේ? අනිච්ඡානුග. රයිට්. එතකොට කංකාල පේශී ඉච්ඡානුගයි. හිතාමතා අපිට පාලනය කරගෙන හිතලා නමන්න පුළුවන්, හිතලා දිගාරින්න පුළුවන්. හැබැයි සිනුදු පේශී සහ හෘද පේශී කියන ඒවා අනිච්ඡානුගයි. ඒවා අපිට හිතාමතා පාලනය කරන්න බෑ. රයිට්? හෘදේ ටිකක් අපිට හිතලා වැඩියෙන් මේ මිරිකන්න පුළුවන්ද? දැන් හෘදේ ගැහුණා ඇති චුට්ටක් නතර වෙයන් කියලා අපිට නවත්තන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. හෘද පේශී මේ සිනුදු පේශී අපිට ඒවා කරන්න බෑ. රයිට්? හරි. එතකොට එහෙනම් ආමාශය කියන ගත්තට පස්සේ ඒකේ තියෙන සිනුදු පේශී එනවා. ඊට පස්සේ සම්බන්ධක පටක තියෙන ඔය කොලජන් අර මේ තියෙනවා. ඒ වගේ එතකොට එහෙනම් ඒවා ඒ වගේ පටක කිහිපයක් එකතු තමයි හැදෙන්නේ. ඒ එක පටකයක් ගත්තට පස්සේ ඒ පටකේ හැදෙන සෛල වර්ග කිහිපයක් හෝ මේ වර්ග කිහිපයක් හෝ එකක් සෛල ගොඩාක් එකතු වෙලා එකම වර්ගයක සෛල ගොඩක් හෝ වර්ග කිහිපයක සෛල ගොඩක් එකතු වෙලා පටකයක් හැදෙන පටකය කියන එකේ අර්ථ දැක්වීම දැනගන්න ඕනේ.
එක් වර්ගයක හෝ වර්ග කීපයක සෛල සෛල වර්ගයක් හෝ සෛල වර්ග කීපයක් එකතු වී පොදු සම්භාවයක් සහිතව එකම කෘත්‍යයක් හෝ කෘත්‍ය කීපයක් ඉටු කිරීම සඳහා හැඩගැහෙලා තියෙන ව්‍යුහයට තමයි අපි කියන්නේ පටකය කියලා. රයිට් ඒක අපි කතා කරලා තියෙනවනේ කලින්. රයිට්. එතකොට එහෙනම් අක්මාව කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය එකක් නැත්නම් අවයවයක්. හරි. ජෛවීය තිරකරණය වැදගත් වන්නේ පහත දන් කුමන චක්‍රය තුලිතව පැවතීම සඳහාද? එතකොට ඔයාලගේ ළමයි මේ තියෙන ඔය චක්‍ර ගැන කතා පරිසර රසායන කියන පාඩමේ තියෙනවා චක්‍ර. එකක් තමයි කාබන් චක්‍රය, අනිත් එක විශේෂයෙන්ම දැනගන්න ඕන හයිඩ්‍රජන් චක්‍රය කියන එක. රයිට්? එතකොට ජෛවීය තිර කරනවා කියන්නේ මොකද්ද? තිර කරනවා කියන්නේ මොකද්ද? ඔකට උත්තරේ දාන්න බලන්න ඉස්සෙල්ලා. දෙකට උත්තරේ දාන්න. ඔයාලට කරලාද තියෙන පරිසරයේ පාඩම තාම නැද්ද මන්ද? රයිට්. තිර කරනවා කියලා කියන්නේ දැන් තිර කරනවා කියලා කියන්නේ ළමයි ඒ නයිට්‍රජන් මොකක් හරි ජීවීන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට එකතු කරනවා අල්ල ගන්නවා කියන එක. පැහැදිලිද? මෙහෙම අල්ලගෙන එක තැනක ගබඩා කරනවා නැත්නම් එක තැනක තියෙනවා කොහේ හරි ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට. අන්න එහෙම අල්ල ගන්න එකට තමයි අපි කියන්නේ තිර කරනවා කියලා. රයිට්? එතකොට කාබන් චක්‍රය ගත්තොත් එහෙම රයිට් නිකන් කාබන් චක්‍රය කියන එක දැන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ දිනවනේ. එතකොට කාබන් වායු ගෝලයේ දින කාබන් ඩයොක්සයිඩ් තිර කරන්න තිර නැත්නම් එකතු කරන ගන්න අල්ල ගන්න තියෙන එකම එක ක්‍රියාවලියයි මොකක්ද ඒ ක්‍රියාවලිය? ප්‍රභා සංශ්ලේෂණය. රයිට්? එතකොට ශාක ගත්තට පස්සේ ශාක වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් අරගෙන ග්ලූකෝස් නැත්නම් කෑම හරහා සතුන්ට යන්නේ. පැහැදිලිද? කාබන් ඩයොක්සයිඩ් තිර කරන එකම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. අනිත් හැම එකකම වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මුදාහරණ එක තමයි කරන්නේ. ජීවීන් දැන් ශාකයත් ශෝෂණය කරද්දී කාබන් ඩයොක්සයිඩ් මුදාහරිනවා. හරිද? ශාක ශෝෂණය කරන්නේ නැද්ද? ශාකවල වෙනවා සෛලීය ශෝෂණයේදී ග්ලූකෝස් ශාකවල වැඩවලට ග්ලූකෝස් පුච්චනවා. එතකොට ඒ ග්ලූකෝස් පිච්චෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. රයිට්? හරි ඊට පස්සේ ජීවීන් ගත්තට පස්සේ සතුන් ශෝෂණය කරද්දී යනවා. ඊට පස්සේ මේ පොසිල ඉන්ධන ඊට පස්සේ මේ ඊට පස්සේ ඔය ජීවීන් මැරෙනවානේ. දැන් මිනිස්සෙක් මැරෙනවා. ඒ මිනිස්සයා මැරුණාට පස්සේ පොසිල ඉන්ධන වෙනවා. ඒ පොසිල ඉන්ධන විදිහට ගබඩා වෙනවා. ඒ පොසිල ඉන්ධන දහනය කරනකොට ආයෙ කාබන් ඩයොක්සයිඩ් යනවා. ඔය වෙන කෙමිකල් ද්‍රව්‍ය අරම ඒව දහනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් යනවා. මෙයාලත් මැරෙනවනේ පොසිල වෙනවනේ. ඒ පොසිල ආයෙ දහනය කරද්දී කාබන් ඩයොක්සයිඩ් යනවා. ওই විදිහට ඒ කාබන් ඩයොක්සයිඩ් තිර කරන එකම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. අනිත් හැම එකකින්ම කාබන් ඩයොක්සයිඩ් එකතු කරන එක තමයි වෙන්නේ. එතකොට ඊට පස්සේ නයිට්‍රජන් චක්‍රය ගත්තට පස්සේ නයිට්‍රජන් චක්‍රයේ තිර කරන විදි තුනක් තියෙනවා. ඒ කියන්නේ වායු ගෝලීය තියෙන නයිට්‍රජන් ටික අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට එකතු කරන විදි තුනක් තියෙනවා. රයිට්? එහෙම එකතු කරන විදි තුනක් තියෙනවා. එකක් තමයි ජෛවීය තිර කිරීම. එකක් තමයි ජෛවීය තිර කිරීම. රයිට්? අනිත් එක තමයි වායුගෝලීය තිර කිරීම. වායුගෝලීය තිර කිරීම. අනිත් එක තමයි කාර්මික නැත්නම් කාර්මික තිර කිරීම. ජෛවීය තිර කිරීම කියලා කියන්නේ ළමයි ඔය රනිල කුලේ ශාකය කියන ඔය ගොඩාක් වෙලාවට මේ ඇත්තම දැන් මේකෙදි වෙන්නේ ඇත්තම වායුගෝලීය තියෙන නයිට්‍රජන් CO2 නෙවෙයි නයිට්‍රජන් නේ. වායුගෝලයේ තියෙන N2 අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ ජීවීන්ගේ දේහ ගත්තට පස්සේ ඒ තියෙන මූලද්‍රව්‍ය වලින් ප්‍රධාන වශයෙන්ම තියෙන මූලද්‍රව්‍ය ටික තමයි රයිට්? ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය හතරක් තියෙනවානේ. ඒ තියෙන හතර තමයි චොන්. උතර මේ නයිට්‍රජන්. එහෙනම් ජීවීන්ගේ තැනුම මේක නැත්නම් ජීවීන්ගේ මූලද්‍රව්‍ය සංයුක්තය ගත්තට පස්සේ නයිට්‍රජන් කියලා කියන්නේ ප්‍රධාන මූලද්‍රව්‍යයක්. එතකොට නයිට්‍රජන් ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍යයක් වුණාට නයිට්‍රජන් තියෙන්නේ වායු ගෝලේ නයිට්‍රජන් විදිහට. හැබැයි මේ නිකම් මේ හුස්ම ගන්නකොට අපිට ඇඟ ඇතුළට නයිට්‍රජන් ගන්න බෑ. ඒ කියන්නේ අපි හුස්ම ගන්න වාතයෙන් ඇඟ ඇතුළට නයිට්‍රජන් යනවා තමයි. හැබැයි යන විදිහටම ආපහු එළියට එනවා. ඒව ඇඟට උරා ගන්න බෑ. පෙනහළු වලින් උරා ගන්න බෑ නයිට්‍රජන්. පැහැදිලිද? එතකොට නයිට්‍රජන් එහෙනම් ඇඟට ගන්න බෑ අපිට. නයිට්‍රජන් ගන්න වෙන විදිහක් තියෙන්න ඕනේ. ඒක ගන්න විදිහ තමයි මෙයාලගේ මොනවා හරි වෙලා නයිට්‍රේට් හැදෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට පස්සේ නයිට්‍රේට් ඒ නයිට්‍රේට හරහා ශාක උරාගෙන ශාක වලින් කැම වලට ගිහලා ඒ ශාක හරහා තමයි ඊට පස්සේ අපිට යන්නේ. පැහැදිලිද කතාව? රයිට්. එතකොට මේ එකක් කරන එකක් තමයි ශාක වලටත් රයිට්? ශාක වලටත් නිකම්ම මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ගන්න බෑ. එහෙම ශාක වලට උරා ගන්නත් බෑ.
පැහැදිලිද? හැබැයි ওই සමහර ශාකවල විශේෂයෙන්ම ওই මුල්වල වගේ ඉන්නවා ශුද්‍ර ජීවි බැක්ටීරියා විශේෂ. පැහැදිලිද? ඒ බැක්ටීරියා විශේෂ වලට පුළුවන් මේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන ඇමෝනියම් අයන හදන්න. පැහැදිලිද? වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් ඇමෝනියම් හදනවා. ඒ ඇමෝනියම් ඊට පස්සේ NO2 නයිට්‍රයිට වෙනවා. ඒ NO2 ඊට පස්සේ NO2 නයිට්‍රේට වෙනවා. මේව තමයි අපිට ජීවීන්ට උරා ගන්න ඕනි වෙන්නේ. ජීවීන්ගේ දේහ වලට ඕක තමයි යන්නේ ඊට පස්සේ. මේ නයිට්‍රේට ඊට පස්සේ ශාක වලට උරා ගන්නවා. දැන් නයිට්‍රේට තියෙනවනේ. ওই නයිට්‍රේට මොකද කරන්නේ? ශාක ගන්නවා. ඒතකොට ශාකවල තියෙන ශාක ප්‍රෝටීන හරහා මොකද වෙන්නේ? ඒවා මිනිසුන්ගේ ඇඟවලට අර මේ ආහාර දාමේ දිගේ ඉස්සරහට යනවා. පැහැදිලි කතාව රයිට්. ඊට පස්සේ එනං ඔන්න ඕක එක විදිහක් තමයි ජෛවීය තිර කිරීම. රයිට්. ඊට පස්සේ ඊළඟ එක තමයි වායුගෝලීය තිර කිරීම කියන එක. වායුගෝලීය තිර කිරීම කියන්නේ ළමයි ඔය අකුණු ගහනවානේ. අකුණු ගහන වෙලාවට මේ වායුගෝලයේ තියෙන මේ නයිට්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා NO වායුව හෝ නැත්නම් NO2 මෙන්න මේ වායු දෙක හැදෙනවා. පැහැදිලි කතාව වායුගෝලයේ අකුණු ගහන වෙලාවට ඒ අකුණු ගහන වෙලාවට NO වායුව සහ NO2 වායුව හැදෙනවා. ඒ NO වලින් සහ NO2 ඊට පස්සේ වතුරදිය වෙලා වැස්සත් එක්ක නයිට්‍රයිට් විදියට ඒවා ආපහු මෙන්න මෙහෙම මෙතෙන්ට එනවා. පැහැදිලිද? ඒකිනුත් එතකොට එහෙනම් නයිට්‍රජන් වල තිර කිරීමක් වෙනවා. ඊළඟ එක තමයි කාර්මික තිර කිරීම. කාර්මික තිර කිරීම කියලා කරන්නේ ඒක කරන්නේ අපි මිනිසු. කර්මාන්ත ශාලාවලදී මේ නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන් අරගෙන ඔය යූරියා වගේ පොහොර හදනවා. දැන් ඇත්තටම දැන් මේ ශාකවලට පොහොර නයිට්‍රජන් ඕනේනේ. ඒ ශාකවල නයිට්‍රජන් දෙන්න නම් මොකක් හරි විදිහක් තියෙන්න ඕනේ. නයිට්‍රේට දෙන්න ඕනේ. එතකොට ඒවා දෙන්නේ කොහමද? පොහොර වලින් අපි දෙන්නේ. ඒ පොහොර දාන්න. ඒතර අපි හදන ශාකවලට. එතකොට ඒවට පොහොර වලට ඒ නයිට්‍රජන් කොහෙන්ද? පොහොර වලට නයිට්‍රජන් කොහෙන්ද? වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කාර්මිකව යම් යම් ක්‍රියාවලිය හරහා පොහොර වලට දානවා. වෙන සංයෝග බවට පත් කරලා. පැහැදිලිද? මෙන්න මේකට අපි කියනවා කාර්මික තිර කිරීම කියලා. පැහැදිලිද කතාව? රයිට්. එතකොට අන්න ওই ටික දැනගන්න ඕනි. හරිනේ කතාව? රයිට්. එතකොට ඕක තමයි එහෙනම් අපින් අහන්නේ. එතකොට ජෛවීය තිරකරණය වැදගත් වෙන්නේ පාසනම් කුමන චක්‍රයේද? ජෛවීය තිරකරණය කියලා කියන්නේ අර සුද්ධ ජීවීන්. සුද්ධ ජීවීන් විසින් එකතු කරන එකට තමයි ජෛවීය තිර කිරීම කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ඒක අදාළ වෙන්නේ මොකටද? නයිට්‍රජන් චක්‍රයට. පැහැදිලි කතාව. ඒතර මතක තියාගන්න නම් තිර කිරීම වර්ග තුනක් තියෙනවා. ජෛවීය තිර ඔයාලා මේ පාඩම තාම කරලා නැහැ. පරිසරනේ තියෙන්නේ. පරිසර එතකොට ඒක මේ තාම නෑ ඔයාලා උගන්නලා මං හිතන්නේ. නමුත් රෆ් අයිඩියා එකක් තියාගන්න. මෙහෙම විතර උගන්නන වෙලාවට මතක් වෙන්නේ මෙහෙම එකක් අරු ඉගෙනුවා මෙහෙම කෑ ගහ කිය හිටියා කියලා. රයිට්. එතන නයිට්‍රජනීය තිර කිරීම වර්ග තුනක් තියෙනවා. ජෛවීය තිර කිරීම, වායුගෝලීය තිර කිරීම, කාර්මික තිර කිරීම. ඒතර ජෛවීය තිර කිරීම කියලා කියන්නේ අර වායු ඇතුලේ ඉන්න සුද්ධ ජීවි මේ ශාකවල තියෙන සුද්ධ ජීවීන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අර ඇමෝනියම් බවට පත් කරලා අන්තිමට ඒව හරහා නයිට්‍රේට් හදනවා. ඒක තමයි ජෛවීය තිර කිරීම. වායුගෝලීය තිර කිරීම කියන්නේ වායුගෝලය හරහා අකුණු ගහනකොට ඒ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා NO සහ NO2 වායු හැදෙනවා. ඒවා ඊට පස්සේ වර්ෂාවත් එක්ක වැස්සත් එක්ක අර මේක එකතු වෙලා නයිට්‍රේට හරහා අන්තිමට නයිට්‍රේට් බවට පත් වෙනවා. පැහැදිලි? ඒක වායුගෝලීය තිර කිරීම. ඊට පස්සේ තියෙනවා කාර්මික තිර කිරීම. කාර්මික තිර කිරීම කියන්නේ අපි කර්මාන්ත ශාලාවලදී වායුගෝලයේ තියෙන නයිට්‍රජන් කොහොම හරි එක එක ක්‍රම වලින් අරගෙන පොහොර හරහා පසට එකතු කරනවා නයිට්‍රේට් විදිහට ජීවීන්ට දෙනවා. අන්න ඒකට අපි කියනවා කාර්මික තිර කිරීම කියලා. පැහැදිලි කතාව? රයිට්. ඔන්න ඔය ටික තමයි එතකොට නයිට්‍රජන් චක්‍රය කියලා කියන්නේ. ෆොස්ෆරස් චක්‍රය ගැන කතා කරන්නේ නැහැනේ. ජල චක්‍රය නම් කතා කරනවා. ජල චක්‍රය හැබැයි අර 6 7 පන්ති වල තමයි කතා කරන්න මං හිතන්නේ. ජල චක්‍රය ගැන ආය අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැනේ. ඔයාලට ලොකුවටම තියෙන මෙන්න මේ නයිට්‍රජන් චක්‍රය තමයි. ඒක අර නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය අර මේ ඔගේ වචන කීපයක් තියෙනවා. ඒක චුට්ටක් බලා ගන්න මේ ටික. මම මෙතන දැන් අර ඔයාලට උගන්වලා නැති නිසා මම ඒක මෙතන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මේ මොකද ඒක කරාට තේරුමක් නැහැ. ලොකුවට ඔයාලට ඔලුවට යන්නේ නැහැ එහෙම වුණාම. රයිට්. ඊළඟ ප්‍රශ්නට උත්තර දාන්න බලන්න තුන්වෙනි එකට. රයිට් ඕකේ. දෛශිකයක් වුණේ පහත දන කුමන රාශියද? රයිට්. දන්නවනේ ඒක එහෙනම්. භෞතික රාශිය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට තියෙනවා. දෛශික සහ අදිශ.
දෛශික සහ අදිශ අතර වෙනස මොකද්ද? දෛශිකයක් කියලා කියන්නේ ඒකට විශාලත්වයකුත් තියෙනවා සහ නිශ්චිත දිශාවකුත් තියෙනවා. අදිශ කියලා කියන්නේ දිශාව මොක වුණත් කමන්නේ ඒක විශාලත්වයක් විතරයි තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් ඔය භෞතික රාශි වලදී කතා කරද්දී අදිශ සහ දෛශිකෝ ටික දැනගන්න ඕනේ. අර චලිත මොකද්ද? සරල රේඛී චලිත රේඛී චලිතය සරල රේඛී චලිතයට අපි කතා කරනවානේ අර. ඒකෙදි මොකද? දුර විස්ථාපන ප්‍රවේගය ත්වරණය අර හැම එකකින් කතා කරනවානේ. රයිට් ඒ ටිකේදී දුර කියන්නේ මොකද්ද? අදිශයක්. විස්ථාපනය කියන්නේ දෛශිකයක්. වේගය කියන්නේ අදිශයක්. ප්‍රවේගය කියලා කියන්නේ දෛශිකයක්. ඊට පස්සේ ත්වරණය. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. එහෙනම් ඒකත් මොකද්ද? ඒක මොකද්ද? දෛශිකයක්. ප්‍රවේග බෙදීම කාලයනේ. ඒතර දෛශිකයක්. right ඊට පස්සේ ඊට අමතරව අපි කතා කරන ඔය බලය. බලය කියලා කියන්නේ දෛශිකයක්. ඇයි බලය කියලා F සමාන ma. ඒතර ස්කන්ධය කියන්නේ ස්කන්ධයේ වරක් ත්වරණය. ත්වරණය කියන්නේ දෛශිකය. ළමයි හැම වෙලේම මතක තියාගන්න මෙන්න මෙහෙම එකක් ඈ. දෛශික වැඩි කිරීම අදිශ එන්නේ දෛශිකයක් ඈ. ඒ කියන්නේ දැන් මෙතන ස්කන්ධයට අපි කතා කරන්නේ නෑනේ විශාලත්වයක් විතර ස්කන්ධයට දිශාවක් තියනවද? නෑ. ස්කන්ධයට දිශාවක් නෑ. ඒක අදිශයක්. හැබැයි ත්වරණය කියලා කියන්නේ ඒ කියලා කියන්නේ ත්වරණයනේ ඇක්සලරේෂන්. ත්වරණයට දිශාවක් තියෙනවා. ඒක දෛශිකයක්. ඒතර මේක දෛශිකයක් වැඩි කිරීම අදිශයක්. දෛශිකයක් අදිශයකින් වැඩි කරාම එන්නේ දෛශිකයක්. මොකක්ද ඒක? බලය. පැහැදිලි කතාව තේරුණාද? රයිට් ඕකේ. ඒක මතක තියාගන්න ඈ. දෛශිකයක් අදිශයකින් වැඩි කරාම එන්නේ දෛශිකයක්. දෛශිකයක් දෛශිකයකින් වැඩි කරාම එන්නේ අදිශයක්. ඒක ලොකට ඕනේ. හරිද? නිකන් මතක තියාගන්න. බලේ ඒව ලොකට ඕනේ නැහැ. ඔයා මේ අරක මතක තියාගන්නකො මොකද්ද? ලිස්ට් එකක් හදාගන්න. හරිද? දෛශික වෙනම අදිශ වෙනම. හරිද? මොනවද? ඒතර අදිශ ලිස්ට් එකේ මොනවද එන්නේ? අදිශ ලිස්ට් එකේ මොනවද එන්නේ? දුර. ඊට පස්සේ වේගය. ඊට පස්සේ ශක්තිය. ශක්තියට දිශාවක් නැහැනේ. ශක්තියට දිශාවක් නැහැ. රයිට්? එතකොට ශක්තිය. රයිට්? ඊට පස්සේ ඔය ඒක ගන්නකො. ඊට පස්සේ දෛශික වලට මොනවද එන්නේ? විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බලය. ඒවා දෛශික. ඒ ටික දැනගත්තම ඇති. රයිට්? එතකොට මෙතන විස්ථාපනය කියන්නේ දෛශිකයක්, දුර කියලා කියන්නේ අදිශයක්, පීඩනය කියලා කියන්නේ අදිශයක්. පීඩනයට දිශාවක් නැහැ. බලය විදිහින් වර්ගඵලයේ ඒතකොට ඒකට දිශාවක් නැහැ. දැන් අපි හිතමුකෝ දැන් මූදු පතුලක් නැත්නම් ජල කඳක් පතුලේ දින පීඩනය. ඒ පීඩනය කොහෙටද තියෙනවද? එහෙම නැහැ. පීඩනය හතර වටේටම එනවා. ඒතකොට පීඩනය කියන එක අදිශයක්. රයිට්? කාර්ය සමානයි ශක්තියටනේ මම කියවන ශක්තිය කියන්නේ අදිශයක් කියලා. එහෙනම් ශක්තිය කියන්නේ කාර්යයටම කාර්ය සමානයි ශක්තියනේ. ශක්තිය කාර්යය කියන්නේ එකක්. එතකොට එහෙනම් කාර්ය කියලා කියන්නේ අදිශයක්. රයිට්. ඒක හරි. ඊළඟ එක. 4. 4ට දාන්න උත්තරේ බලන්න. 4ට දාන්න උත්තරේ ඉක්මන. 4. හතරට දාන්න ඉක්මන උත්තරේ. රයිට්. 4. මොකක්ද අහන්නේ? වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමානිත වන්නේ පාසලන කුමන අණුවද?
පළවෙනි එක බලන්නකෝ. රයිට් ඉතින් මම කොහොමද යන්නකෝ එහෙනම්. රයිට්. මොකද පළවෙනි එකේ තියෙන්නේ CH3CHO. CH3CHO. ඊට පස්සේ එක CCl4. ඊළඟ එක H2SO4. ඊළඟ එක යූරියා CONH2 twice. හරිනේ. හරි මේ බලන්න මේකේ පරමාණු කීයද? කාබන් එකයි හයිඩ්‍රජන් 3යි මෙතන 1 2 3යි තියෙන ඔක්කොම 1 2 3යි මෙතන 3 6යි 6 1යි 7යි. මෙතන තියෙන පරමාණු 7ක්. මෙතන තියෙන CCl4 කියලා කියන්නේ කාබන් එකයි ක්ලෝරින්ලා 4 දෙනා. ඒතර ඔක්කොම මෙතන තියෙනවා 5ක්. මෙතන තියෙනවා එතන 4යි 2 4යි 1යි 5යි 5යි 2යි එතන තියෙනවා 7ක්. මෙතන තියෙනවා ළමයි NH2 කාණ්ඩ දෙකක් තියෙනවා මෙතන. ඒතර එක NH2 එකක තියෙනවා මෙතන එකයි මෙතන දෙකයි. ඒක නයිට්‍රජන් එකයි හයිඩ්‍රජන්ලා දෙකයි කියන එකක තියෙනවා 3ක්. තුනේවා දෙකක් කියන 6ක් තියෙනවා. එතන මේ කෑල්ලේ ටික මේ ටිකේම තියෙනවා 6ක්. 6යි කාබන් එකයි ධන ඔක්සිජන් එකයි. ඒතර ඔක්කොම තියෙනවා 6යි 2යි 8ක්. එහෙනම් වැඩිපුරම තියෙන කාගේද? CONH2 වල මේ තියෙන යූරියා වල සූත්‍රය මේ තියෙන යූරියා. අපි යූරියා කියලා කියන්නේ ඔය. ඒ කියන්නේ පොහොරවල තියෙන යූරියාත් ඕක, මූත්‍රා වලින් යන යූරියාත් ඕක කොහොම හරි යූරියා වල සූත්‍රය තමයි ඕක. රයිට්? එතකොට එහෙනම් 8 යූරියා වල තමයි වැඩිපුරම පරමාණු ගානක් තියෙන්නේ. හරි. ඊළඟ එක. ශිෂ්‍යයෙකු විසින් ශ්‍රේෂ්ඨ අධ්‍යයනයකදී භූගත කඳන් නිරීක්ෂණය කර අඳින ලද රූප සටහනක් පහත දැක්වේ. මේ කුමන වර්ගයකට භූගත කඳ? ඔය භූගත කඳන් කියන කතාව කොහෙන්ද එන්නේ ළමයි? ප්‍රජනනය කියන අවස්ථාව. ඒ කියන්නේ ප්‍රජනනය කියන එක යටතේ තමයි එන්නේ. ඒතර ශාකවල ප්‍රජනනය සත්තුන්ගේ සහ ශාකවල ප්‍රජනනය වෙන වෙනම කතා කරන්නේ. එතකොට ශාක ප්‍රජනනය ගැන කතා කරනකොට ප්‍රජනනයේ ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි ලිංගික ප්‍රජනනය, අනිත් එක අලිංගික ප්‍රජනනය. එතකොට ওই ලිංගික ප්‍රජනනය අමතක කරලා අපි අලිංගික ප්‍රජනනය කියන එක කතා කරොත් එහෙම අලිංගික ප්‍රජනනය කරන්න ඒ කියන්නේ අලිංගික ප්‍රජනනයක් සිද්ධ වෙන්න පුළුවන් එක එක විදිහ තියෙනවා. ඒ කියන්නේ ප්‍රජනනය කියන්නේ මොකද්ද? ඒ දැන් ශාකවල ප්‍රජනනය කියන්නේ ඒ ශාකයෙන් තව ශාකයක් හැදෙන එක. එතකොට අලිංගික ප්‍රජනනයේදී වෙන්න පුළුවන් ලිංගික ප්‍රජනනයේදී වෙන්නේ ඩිම්බ සහ ශුක්‍රාණු නැත්තම් ජායජන්මාන පුංජන්මාන හැදිලා එතනදී ඒ හරහා පරාගණයක් සිද්ධ වෙලා එහෙම සිද්ධ වෙන එකට තමයි අපි කියන්නේ ලිංගික ප්‍රජනනය කියලා. හැබැයි අලිංගික ප්‍රජනනය කියන්නේ ඒ හැර වෙන විදිහකින් අලුත් ශාකයක් හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අපි ඒකට කියනවා අලිංගික ප්‍රජනනය කියලා. එකක් තමයි මුල් වලින් හදා අපි දන්නවනේ සමහර ශාක තියෙනවා මුල් කෑල්ලක්. මුල් කෑල්ලක් අරන් ගිහලා ඒක හිටවම මුලෙන් ගහක් හැදෙනවා. එහෙම ඒවා තියෙනවා. රයිට්? එතන මොනවද ඒවා තියෙන්නේ? මුල් වලින් හැදෙන මොනවද? කරපිංචා වගේ දේවල්, කරපිංච peer අන්න ඒ වගේ දේවල් මුල් වලින් හැදෙන්න පුළුවන්. හරිද? රයිට්. ඊට පස්සේ ඔය අලිංගික ප්‍රජනනය කියන එකත් ළමයි ආපහු කොටස් දෙක. දැන් ප්‍රජනනය කියන එක රයිට් ඊට එක පොඩක් මේ නිකන් මතක තියාගන්න ෂේප් එකේ හොඳද? රයිට් ශාකවල ප්‍රජනනය කියන එක කොටස් දෙකකට තියෙනවා. එකක් තමයි ලිංගික ප්‍රජනනය අනිත් එක අලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනනයත් නැවත කොටස් දෙකක් තියෙනවා. රයිට් ස්වභාවික වර්ධක ප්‍රජනනය සහ නැත්නම් කෘත්‍රිම වර්ධක ප්‍රජනනය කියලා. වර්ධක ප්‍රචාරණය. රයිට් ඒ කියන්නේ ස්වභාවිකව සිද්ධ වෙන දේවල් තියෙනවා කෘත්‍රිමව ඒවා වෙන ඒවා තියෙනවා. පැහැදිලිද? එතකොට ස්වභාවිකව වෙන ඒ කියන්නේ ස්වභාවිකවම හැදෙනවා. දැන් මුල් වලින් එක මුල් කෑල්ලක් කොහේ හරි වැටුනොත් ඒකෙන් ස්වභාවිකවම හැදෙනවා. අපි මොකුත් කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? අන්න ඒ වගේ ඒවාට කියන ස්වභාවික ප්‍රචාරණ ක්‍රම කියලා. රයිට්? හරි. එතකොට වර්ධක ප්‍රචාරක. රයිට්? එතකොට ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් මුල් වලින් හැදෙනවා. ඊට පස්සේ පත්‍ර කොළ වලින් හැදෙනවනේ. දැන් ඔය අක්කපාන බිගෝනියා වගේ ඒවා. දැන් ඔය ඒ කාලේ කට්ටිය ඔය මේ අක්කපාන මේ බිගෝනියා එහෙම ඔය පොත් ඇතුලේ එහෙම දාගෙන ඉන්නවනේ. ඒතොර මුල් අදිනවනේ වගේ. රයිට්? ඒතොර ඒ වගේ ඒකෙන් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ තව කියන ඔය මොටි, දාවක, බල්බිල, භූගත කඳන්. ඔය ටිකනේ තියෙන්නේ. එතකොට ඒවට එක එක උදාහරණ එක ගානේ හරිය විතර මතක තියාගන්න ඕනේ. රයිට්? හරි. එතකොට දැන් මොටි කියන්නේ මොනවද? මොටියෝ කියන්නේ ඔය කෙසල් පඳුරක් අරන් බලන්න කෙසල් යටින් ගිහිලා පොඩියට අර මොටි ඇවිල්ලා තියෙනවනේ කෙසල් වල. අන්න ඒවට අපි කියන මොටි කියලා. රයිට්? ඊට පස්සේ දාවක කියලා කියන්නේ අර මෙහෙම වැල් වගේ යන්නේ ගොටුකොළ. ස්ට්‍රෝබෙරි වගේ ඒවා. ඒවා එතකොට එකක් තියෙනවා ඒක මෙහෙම ගිහිලා එතන පොළවේ වැදිලා එතන මුල් හැදෙනවා. ඊට පස්සේ ඒකෙන් කෑල්ලක් මෙහෙම ගිහිලා එතනින් ආයෙ මුල් හැදෙනවා. කොහොමම ඒ දාවක ගොටුකොළ යන්නේ ගොටුකොළ අපි කියන ගොටුකොළ වැල්ලක් වගේ මෙහෙම යනවනේ. ඒ දාවක ඒවා ස්ට්‍රෝබෙරිත් එහෙම තමයි යන්නේ. රයිට්? ඊට පස්සේ බල්බිල තියෙනවා මොනවාගේද? අන්නාසි වල අර හැදෙන්නේ උඩල ගෙඩි අර ගෙඩිය උඩින් හැදෙන්නේ මෙහෙම. ඒක හැදුවට පස්සේ ඒකෙන් ඕනනම් තව අන්නාසි ගහක් හදාගන්න පුළුවන් අපිට. රයිට්? බල්බිල. ඊට පස්සේ භූගත කඳන්.
ඔය භූගත කඳන් කියන එකේ නැවත ආපහු ආකාර කීපයක් තියෙනවා රයිට්. අන්න ඒක ගැන තමයි දැන් ඔය ඔතන අහලා තියෙන්නේ. ඒතර භූගත කඳන් කීපයක් තියෙනවා. එකක් තමයි ඔය කියන රයිසෝම, කෝම, බල්බ සහ ස්කන්ධ ආකන්ද. ඔය හතර තමයි ඒ කියන්නේ ඔය හතරම භූගත කඳන්. ඒ භූගත කඳේ ස්වરૂපය අනුව තමයි ඔය හතර එකිනෙකට වෙන් වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒතකොට රයිසෝම කියලා කියන්නේ ඔන්න ඔය තියෙන ඇත්තටම රයිසෝමයක්. ඔය ඉඟුරු කහ අර නිකන් අර මෙහෙම නිකන් ඒක ඇත්තටම අර ඒක අර හරියටම මේකයි ලක්ෂණය කියලා එහෙම ලක්ෂණයක් කියන්න නෑ. නිකන් ඒක දැකලා අඳුර ගන්න ඕනේ. දැන් ඔයාලා ඉඟුරු දැකලා තියෙනවනේ. රයිට්. ඒතකොට ඉඟුරු කහ දැකලා ඉඟුරුයි කහයි නිකන් එක වගේනේ හැදෙන්නේ. අපි කියන්නේ ඉඟුරු වල කියලා. රයිට්. ඒවා නිකන් එක වගේනේ හැදෙන්නේ. අන්න ඒවට අපි තමයි කියන්නේ ඒවට තමයි කියන්නේ ඔය රයිසෝම කියලා. රයිට්. කෝමය කියලා කියන්නේ එතකොට නිකන් අර දිගට හැදෙන 아무තු අල තියෙන්නේ දැන් ওই වැල් අල, දෙහි අල වගේ දේවල්. රයිට්. එතකොට අන්න ඒවා මේ කිරි අල, වැල් අල, ওই දෙහි අල කියලා එහෙම මිනිස්සු කියන්නේ අන්න ඒවා අර අලේ වගේ මෙහෙම දිගට හැදෙනවා. ඒවට අපි කියන මොනවා කියලාද? ඔන්න ඔය දෙවෙනි එක කෝමය. රයිට්. එතකොට බල්බය. රයිට්. බල්බේ තීරගෙන අන්නාසි. අන්නාසි වල අර තියෙන්නේ. පොඩෙන්. ඒ බල්බය කියලා කියන්නේ ළමයි අන්නාසි නෙමෙයි. බල්බිල. ඒක පොඩ්ඩක් තියන්න. ස්කන්ධ ආකන්ද කියලා කියන්නේ එතකොට අර්ථාපල. අර බල්බය කියන එක චුට්ටක් බලන්න. බල්බය කියලා කියන්නේ නෑ. බල්බිල තමයි අන්නාසි වල තියෙන්නේ. බල්බය ඔය භූගත කඳන් යටතේ බල්බය කියලා කියන්නේ වෙනම එකක් ළමයි. ඒක චුට්ටක් බලන්න. ඊට පස්සේ ස්කන්ධ ආකන්ද ඔය ඒ කියන්නේ අර්ථාපල වගේ ඒවා. හරිද? රයිට්. එතකොට අනේ ඒ ටික උදාහරණ එකකට එක ගාන විතර මේ මතක තියාගන්න ඒක අහන්න පුළුවන් විභාගයට රයිට්. හරි. එතකොට ඔතන තියෙන ඔය මේ රයිසෝමයක්. රයිට්. ඔය ඉඟුරු නිකන් ඉඟුරු වලයක් වගේ එකක් නේ තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ඒකට උත්තරේ එක එහෙනම් ඈ. ඊට පස්සේ 6ට උත්තරේ දාන්න බලන්න. 6ට උත්තර දාන්න 6. රයිට්. රුධිරය කියන්නේ අහන්නේ ළමයි. රුධිර පටකය. රුධිර පටකය කියන එක ගත්තට පස්සේ ළමයි රුධිරය රයිට්. රුධිර පටකය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දේහාණු. රයිට්. දේහාණු කියලා කියන්නේ නිකන් අර ඝන සෛලමය කොටස. රුධිර දේහාණු සහ ප්ලාස්මය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ප්ලාස්මය, අනිත් එක දේහාණු. රුධිර දේහාණු. එතකොට දේහාණු දැන් ඕක ඇත්තම සෙන්ට්‍රිෆියුජ් කරනවා කියලා කියන ළමයි අපි කියන්නේ දැන් ලේ සාම්පල් එකක් මොකක් හරි බෝතලයකට දාලා ඒක මොකක් හරි වේගෙන් කැරකෙන්න වේගෙන් කරකවනවා අපි. හරිද? දැන් හිතන්න මේක ලේ ටියුබ් එක කියලා. හරිද? මේක ලේ ටියුබ් එක නම් මේ ලේ ටියුබ් එක මෙහෙම හරහාට තියලා මේක වේගෙන් මෙන්න මේ පැත්තට මෙහෙම කරකෙන්න තියෙනවා. මෙහෙම. පැහැදිලිද? එහෙම කරකුණාට පස්සේ ඒක නිකන් අර අපි දැන් ඔය මැටි මඩ වතුර එකක් මොකක් හරි කෝප් එකකට බෝතලයකට මේ බොර වෙච්ච වතුර ටිකක් දාලා තිබ්බට පස්සේ අර මඩ ටික යටට බහැලා උඩින් වතුර ටික පිරිසුදු වතුර ටික උඩ ඉතිරි වෙන්නේ. අන්න ඒ වගේ රුධිර සෛල ටික යටට බහැලා අර ප්ලාස්මේ උඩ ඉතිරි වෙනවා. ඇත්තටම ලේ ටිකක් නිකම්ම මේ මූඩිය මේ මොකක් හරි බෝතලයකට දාලා තිබ්බත් ඕක වෙනවා. අපි ඒක ඉක්මනට කරන්න තමයි අර සෙන්ට්‍රිෆියුජ් කරන කරකවන්නේ. පැහැදිලි කතාව නිකම්ම දාලා තිබ්බත් ඕක නෑ. ඒකල අර ලේ කැට ගැහෙන්නේ නැති වෙන්න දාන්න ඕනේ මොනවා. නැත්තම් ඕකට දාලා තිබ්බම ලේ කැට ගැහෙනවනේ. ලේ කැට ගැහෙන්නේ නැති වෙන්න කිමිකල් එකක් මොකක් හරි දාලා නිකම්ම මෙහෙම බෝතලයකට මොකක් හරි මෙහෙම ලේ ටිකක් පුරවලා තිබ්බොත් එහෙම ටිකක් වෙලා යද්දි අර සෛලමය ස්තරය යටට බහිනවා. උඩ නිකන් අර ක්‍රීම් සෝඩා එකක් වගේ ඉතුරු වෙනවා උඩ. ඇත්තටම ක්‍රීම් සෝඩා එකක් වගේ තමයි. නිකන් ලා කහ පාටට හුරුයි ඒක. ප්ලාස්මය. පැහැදිලිද? එතකොට ප්ලාස්මය සහ දේහාණු කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඔය දේහාණු කියන එක නැවත බෙදන්න පුළුවන් අපිට. එකක් තමයි රතු රුධිරාණු. අනිත් එක සුදු රුධිරාණු නැත්නම් සුදු රුධිර සෛල. අනිත් එක රුධිර පට්ටිකා. රුධිර පට්ටිකා. පැහැදිලි කතාව. ඔය රතු රුධිරාණු ඉතින් කතා දෙයක් නෑ. රතු රුධිරාණු කියන්නේ රතු රුධිර සෛල. ඒකේ ඉතින් වෙනසක් නෑනේ.
සුදුරුදුරාණු කියන එක ආපහු නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රයිට්? ඔය සුදුරුදුරාණු වර්ග දෙකක් තියෙන එකක් තමයි කණිකාමය අනිත් එක නිර්කණිකාමය කියලා. ඒ කියන්නේ සුදුරුදුරාණුව ගත්තට පස්සේ ළමයි සමහර ඒවා වගේ මේකේ උඩ මෙහෙම මෙහෙම ඩොට් තියෙනවා. සමහර ඒවා මුකුත් නැහැ හැම ඩොට් නැහැ ක්ලීන්. ඒවා ක්ලියර්. අන්නේ ඩොට් තියෙන එකට අපි කියනවා කණිකාමය. කණිකාමය අනිත් එක කණිකා නැහැ. ඒකට කියනවා අපි නිර්කණිකාමය. නිර්කණිකාමය. පැහැදිලිද? එතකොට කණිකාමය ඒවා ඇත්තටම වර්ග තුනක් තියෙනවා. සුදුරුදුරාණු වර්ග තුනක්. මෙයාගේ වර්ග දෙකක් තියෙනවා. දැන් සුදුරුදුරාණු වර්ග පහක් තියෙනවානේ. මොනවද තියෙන වර්ග පහ සුදුරුදුරාණු? නියුට්‍රොෆිල, ඉයෝසිනෝෆිල, බේසෝෆිල, ඊට පස්සේ වසාසයිල මොනොසයිට්. හරිද? ඔය පහනේ තියෙන්නේ. ඔය පහෙන් පළවෙනි තුන් දෙනාම කණිකාමයයි. ඒ කියන්නේ පළවෙනි තුන් දෙනාගේ ඩොට් තියෙනවා. රයිට්? ඒ මොනවද එහෙනම්? නියුට්‍රොෆිල, නියුට්‍රොෆිල, ඉයුසිනෝෆිල, අනිත් එක බේසෝෆිල. බේසෝෆිල හරි බේසෝෆිල හරි. බේසෝෆිල. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා වසාසයිල අනිත් එක මොනොසයිට්. වසාසයිල මොනොසයිට්. ලිම්ෆෝසයිට මොනොසයිට් කියන එක. වසාසයිල වලටම තමයි කියන්නේ ලිම්ෆෝසයිට කියලා. හරිද? වසාසයිල මොනොසයිට්. ඒතර මේ දෙන්නගේ එහෙම කණිකා නැහැ. හැබැයි මේ තුන් දෙනාගේම කණිකා තියෙනවා. හරිද? ඊට පස්සේ දැනගන්න ඕනේ මේ එක එකනාගේ කෘත්‍යය. ඇයි මේවා තියෙන්නේ? රතුරුදුරාණු වල මොකක්ද ප්‍රධාන කෘත්‍යය? රතුරුදුරාණුවක් කියලා කියන්නේ ළමයි අර හරියට මේ වගේ. දැන් ඒ කියන්නේ රතුරුදුරාණුව මෙහෙම පැත්තෙන් බැලුවොත් එහෙම නිකන් උඩින් බැලුවොත් එහෙම අපිට මෙහෙම රවුමක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි මෙහෙම පැත්තෙන් බැලුවොත් එහෙම ඕක නිකන් මෙන්න මේ වගේ. දැන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ද්වි අවතල. පැහැදිලිද? ඊට ඉස්සර තිබ්බ අර ළමයි අර මේ පෙපරමන්ට් වගේ ඒවා අර මැද්දෙන් මෙහෙම තැලිලා වටේ මෙහෙම ඝනකමට තියෙනවා. කියන්නේ මේ වටේ ඝනකමයි මැද්දේ තුනි. මැද්දේ බැලුවොත් එහෙම පොඩි. හැබැයි මේ වටේන් බිත්තිය ඝනකමයි. ඒ වගේ තමයි දැන් ඒක තමයි ඔය තියෙන්නේ. රයිට්? දැන් හිතන්න මේක නම් ඔය දැන් මේක නම් ගත්තොත් එහෙම මේක බැලුවොත් එහෙම දැන් මේක මෙහෙම ෆ්ලැට් මෙහෙම රවුමක් වගේ පේනවා. පැහැදිලිද? හැබැයි මේක ඔයාලට මම මෙහෙම පෙන්නුවාට පස්සේ ඒක මේ බිත්ති ඝනකමයි මැද්ද තුනේ. ඒතර මේක මෙහෙම බැලුවොත් එහෙම අපිට මේ වටේ මෙහෙම ධාරේ ඝනකමයි. හැබැයි මැද්ද පොඩි වෙලා. ඔන්න ඔහම තමයි තියෙන්නේ. පැහැදිලිද? ද්වි අවතලයි. රයිට්? ඕක තමයි රතුරුදුරාණු. ඒතර රතුරුදුරාණුවේ කෘත්‍යය මොකද්ද? රතුරුදුරාණු වල විශේෂත්වය මොනවද? රතුරුදුරාණු ඇතුලේ ওই න්‍යාෂ්ටි ආරම ඒවා මුකුත් නැහැ. පැහැදිලිද? ඒතර මයිටොකොන්ඩ්‍රියා න්‍යාෂ්ටි එහෙම අවයව ඇයි ඒ? එයාගේ තියෙන ඒක ඇතුලේ න්‍යාෂ්ටියයි අරම ඔක්කොම පුරවගෙන හිටියොත් එහෙම එයාගේ වැඩේ කරන්න බෑ. මොකද්ද එයාගේ වැඩේ? එයාගේ වැඩේ ඔක්සිජන් ගෙනියන එක. ඒතර ඔක්සිජන් ගෙනියන්න ඇතුලේ තියෙනෝනේ හිමෝග්ලොබින්. හිමෝග්ලොබින් තියෙන රතුරුදුරාණු ඇතුලේ හිමෝග්ලොබින් තියෙන. හිමෝග්ලොබින් තමයි රතු පාට. ඒ නිසා තමයි රතුරුදුරාණු රතු පාට. රතුරුදුරාණු තමයි ලේවල ගොඩක් තියෙන්නේ. ඒක නිසා තමයි ලේ රතු පාට. පැහැදිලිද කතාව? රයිට්. එතකොට හිමෝග්ලොබින් ගෙනියන්න නම් හීම් ඕනි. කියන්නේ ඔක්සිජන් ගෙනියන්න හිමෝග්ලොබින් ඕනි. හිමෝග්ලොබින් වල තියෙන ඇත්තටම යකඩ පරමාණු තමයි තියෙන්නේ. එතකොට ඒ යකඩ ඇතුලේ ඒතර ඔක්සිජන් ගෙනියන්න කැපැසිටි එක ඕන නිසා ඉඩ තියා ගන්න ඕන නිසා තමයි ඒ රතුරුදුරාණු වල ඔය න්‍යාෂ්ටි එහෙම නැත්තේ. පැහැදිලිද? රයිට්. එහෙනම් රතුරුදුරාණු වල ප්‍රධාන කෘත්‍යය මොකද්ද? ඔක්සිජන් පරිවහනය. පැහැදිලිද? ඒතර සුදුරුදුරාණු වල ප්‍රධාන කෘත්‍යය තමයි දේහ ආරක්ෂාව. පැහැදිලිද? ඇඟට විස බීජ ආරෙම ආව මේ සුදුරුදුරාණු සමහර මේ නියුට්‍රොෆිල මේ මොනොසයිට් එහෙම මොකද කරන්නේ? ගිහිලා විස බීජ කනවා. භක්ෂණය කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න සුදුරුදුරාණු සාමාන්‍යයෙන් කරන්නේ ළමයි හිතන්න දැන් මෙතන මෙහෙම දැන් ওই විස බීජයක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න විස බීජයක් ඉන්නවා. සුදුරුදුරාණුවක් මෙහෙම ඉන්නවා දැන්. හරිද? එතකොට දැන් මෙන්න මේක දකින්නවා දැන් මෙතන විස බීජයක් ඇවිල්ලා කියලා. මූ මොකද කරන්නේ? ටික ටික දැන් මුගේ ළඟට එනවා මෙහෙම. දැන් හිතන්න ඔන්න මුගේ ළඟට ඇවිල්ලා. දැන් ඔන්න මුගේ ළඟට ඇවිල්ලා මෙහෙම. දැන් මේක ඉන්නවා දැන් මුගේ ළඟට මෙහෙම ආවනේ දැන්. සුදුරුදුරාණුව කරන්නේ හිමීට මුගේ අතක් මෙන්න මෙහෙම දෙපැත්තෙන් මෙන්න මේ කියන්නේ මේ දෙපැත්තෙන් හිමීට මේක සෛලේ වට කරගන්නවා මෙයාව. තව ටිකක් වෙලා යනකොට මූ මෙහෙම තව ටිකක් මෙහෙම යවා ගන්නවා. මේ පැත්තෙන් හිමීට මෙහෙම ගන්නවා. මෙහෙම තව ටිකක් යවා ගන්නවා. පැහැදිලිද? තව ටිකක් වෙලා යනකොට මූ තව ටිකක් මෙන්න මෙහෙම කරගන්නවා. මේ පැත්තෙන් තව මෙහෙම එනවා. ටිකක් වෙලා ගිහිල්ලා right? තව ටිකක් වෙලා ගිහිල්ලා මූ මොකද කරන්නේ? මූ කෙලින්ම මුගේ ඇතුළටම ගන්නවා.
දැන් අරු ඉන්න ඇතුලේ සුදු රුධිර අණුව ඇතුලේ තමයි ඉන්නේ. ඊට පස්සේ සුදු රුධිර අණුව කරන්නේ මූවට ඇවිල්ලා එක එකවර එන්සයිම් ආරාමයව දාලා මූගේ ඇතුලට දාලා මුව විනාශ කරලා දානවා. පැහැදිලිද? එහෙම තමයි කියන්නේ භක්ෂණය කරන්න එහෙම. පැහැදිලිද? සමහර ඒවා තියෙනවා ප්‍රතිදේහ හදන ඒවා. පැහැදිලිද? ඔය මේ ඔව් ප්‍රතිදේහ කියන්නේ මොනවද? ප්‍රතිදේහ කියලා කියන්නේ ළමයි දැන් සමහර මේකේ බැක්ටීරියා ඉන්නවා රයිට්? දැන් සමහර සුදු රුධිරාණු ඉන්නවා මෙහෙම ඉන්නවා. අර බැක්ටීරියාව මෙහෙම ඉන්නවා. හැබැයි ඒක අඳුර ගන්න බෑ මූට. මේ සුදු රුධිරාණු දන්නේ නැහැ. මූ දන්නේ නැහැ මේක බැක්ටීරියාවක් කියලා. අඳුර ගන්න බෑ. ඒ වෙලාවට මේ හදන ප්‍රතිදේහ තියෙනවනේ. ප්‍රතිදේහ කීල්ල කරන වැඩේ මුගේ ඇඟට සෙට් වෙනවා මෙහෙම. දැන් ප්‍රතිදේහ කියන්නේ එක එක බැක්ටීරියාවට අනුව තමයි ඒක හදන්නේ ප්‍රතිදේහ. හරිද? දැන් හිතන්නකෝ දැන් එක බැක්ටීරියාවක් ඉන්නවා මෙන්න මෙහෙම එකක් උල්ට මෙහෙම උල් දැන් මේ මුගේ ඇඟේ හිතන්න මේ බැක්ටීරියාව මෙන්න මෙහෙම උල් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම උල් තියෙන එකක් කියලා හිතන්නකෝ. හරිද? දැන් මේක දකින්නවා අර ප්‍රතිදේහ හදන සුදු රුධිරාණු. පැහැදිලිද? උන් ඒ වුණාට දැන් මේක අනිත් මේ සුදු රුධිරාණු අඳුර ගන්න බෑ. මේ ගිල්ලේ උන්ට අඳුර ගන්න බෑ. හොයා ගන්න බෑ. දන්නේ නැහැ මොකද්ද කියලා. අරුව කරන වැඩේ මුගේ මේ තොප්පියට හරියන ප්‍රතිදේහ කියලා කියන්නේ මේ වගේ කැප් එකක් වගේ එකක් හදලා එවනවා මෙහෙම. ඒ කියන්නේ මේ ඇවිල්ලා ප්‍රතිදේහ ඇවිල්ලා අර අරුවට සෙට් වෙනවා. පැහැදිලිද? ප්‍රතිදේහ ඇවිල්ලා සෙට් වුණ ගමන් මූ අඳුර ගන්නවා. ඇවිල්ලා ඉන්නේ බැක්ටීරියාවක් තමයි කියලා. පැහැදිලිද? ඒක හරියට නිකන් අර මොකෙක් හරි එකෙක් එනකොට හොයාගන්න බැරි නිසා නිකන් අර හිතන්නකෝ කළු පාට එකෙක් ඉන්නවා කළු පාට නිසා හොයාගන්න බෑ. ළඟින් එකෙක් මොකද කරන්නේ? අරු ගැඟට හුණු බාල්දියක් හලනවා. එතකොට එළියේ ඉන්න කල්ප අරු එකෙක් ඉන්නවනේ මේ දැක්කේ නෑනේ මම. අරු කොහොමද අඳුරගත්තේ? අරු ගැඟට ඒ හුණු බාල්දිය හැලුව නිසා තමයි අරු අඳුරගන්නේ. එකෙක් ඉන්නවා කියලා. ඌ ඇවිල්ලා මුස්ස දාලා මූ අල්ල ගන්නවා එතකොට. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. රයිට්? දැන් මූට මූ අඳුර ගන්න බෑ. ඒ කියන්නේ මූ දන්නේ නැහැ මූ බැක්ටීරියාවක් කියලා. ඒකනේ හැබැයි අනිත් ඒවා මොකද කරන්නේ? මූට මේ ප්‍රතිදේහ හදලා ඒ ප්‍රතිදේහ වලින් මූව මාක් කරලා පෙන්නනවා. මේ ඉන්නේ බැක්ටීරියාවක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඇවිල්ලා මූ දැන් අඳුර ගන්නවා මේ ඉන්නේ බැක්ටීරියාවක් කියලා දැන් මූ දන්නවනේ. ඊට පස්සේ මූ ඇවිල්ලා කනවා. පැහැදිලිද? එහෙම කරන්න පුළුවන්. හරිද? සමහර ඒවා තියෙනවා මේ ප්‍රතිදේහ වලින්ම මූව විනාශ කරන ඒවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ හදලා තියෙන ප්‍රතිදේහ වලින්ම ඇවිල්ලා මේක විනාශ වෙලා යනවා. රයිට්? එතකොට ඒවා කොහොම හරි ඒ කියන්නේ ඒක මොකෙන් හරි කරන්නේ ඒ මොනවාගෙන් හරි කරන්නේ ඇඟ ඇතුලේ ආරක්ෂාව විස බීජ මොනවා හරි ආවොත් සුද්ධ ජීවියෙක් මොකෙක් හරි ආවොත් එහෙම ඌව විනාශ කරන එක තමයි කරන්නේ. ඒක කරන්නේ කවුද? සුදු රුධිරාණු. පැහැදිලි කතාව සුදු රුධිරාණු. රුධිර පට්ටිකාව වලින් මොකද කරන්නේ? රුධිර පට්ටිකාව වලින් තමයි ලේ කැට ගැහෙන්නේ. ඒ ලේ කැට ගැහෙනවා කියන්නේ මොකද්ද? ලේ කැට ගැහෙන්නේ කොහොමද? දැන් මෙහෙම ලේ යන නාරක ලේ යනවනේ. එතකොට ඔතන මෙහෙම ඩැමේජ් එකක් වුණොත් එහෙම මොකද වෙන්නේ? එතනින් එතකොට මේ එන ලේ ටික ඔක්කොම ඔතනින් එළියට යනවා මෙහෙම. ලේ යනවා එළියට. එතකොට ඔතන දැන් කැටයක් හැදෙන්න බෑ මෙහෙම ලේ කැටයක් හැදෙන්නේ ඕක වහන්නේ. ඔන්න ඔය ලේ කැටේ හැදෙන්න ප්ලේට්ලට් නැත්නම් රුධිර පට්ටිකා දායක වෙනවා. පැහැදිලිද? රුධිර පට්ටිකා ගොඩාක් එකතු වෙලා තමයි ඕක ඔතන ඔය ලේ කැටේ හැදෙන්නේ. පැහැදිලි කතාව. එතකොට රුධිර පට්ටිකා ඇඟේ ලේ අඩු වුණොත් එහෙම රුධිර පට්ටිකා ඇඟේ අඩු වුණොත් එහෙම ලේ කැට ගැහෙන ඉක්මනට ලේ යනවා. ලේ යන ඒවා නතර වෙන්නේ නැහැ ඉක්මනට. රයිට්? ඕක තමයි ප්‍රශ්නේ. ඔය ඩෙන්ගු වල එහෙම එකයි අපි බලන්නේ උණ හැදුනට පස්සේ අපි අර ලේ රිපෝට් එකක් බලන්න ඕනේ කියන උණ හැදුනට පස්සේ අපි විශේෂයෙන්ම බය වෙන්නේ ඩෙන්ගු වලටනේ. රයිට්? ඔය ඩෙන්ගු වලදී වෙන්නේ ඔය ප්ලේට්ලට් කියන එක. මෙන්න මේ ප්ලේට්ලට් කියන එක අඩු වෙනවා. රයිට්? ප්ලේට්ලට් කවුන්ට් එක අපි සාමාන්‍යයෙන් 150ට වඩා වැඩියෙන් තමයි තියෙන්නේ. ඕක 100කට වඩා අඩු වුණොත් එහෙම අනිවාර්යෙන් ස්පිතාලේ නතර වෙන්න ඕනේ. පැහැදිලිද? උණ හැදිලා උණත් එක්ක ප්ලේට්ලට් කවුන්ට් එක 100කට වඩා අඩු වුණොත් අනිවාර්යෙන් ස්පිරිතාලේ නතර වෙන්න ඕනේ. පැහැදිලිද? ඩෙන්ගු වලට ගොඩාක් වෙලා ඩෙන්ගු වලටයි මියුන්ටයි දෙකම එනවා. මේක ගොඩාක් සස්පෙක්ටඩ් ඩෙන්ගු වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට එහෙම වුණොත් ස්පිරිතාලේ නතර වෙන්න ඕනේ. ඒතකොට මේ රුධිර පට්ටිකා ගොඩාක් අඩු වෙලා ගියොත් එහෙම ඇඟ ඇතුලේ ලේ ගැලීම් එන්න පුළුවන්. ඒතකොට අර මේ පොඩි රතු පාට පැචර්ස් එනවා. ඒ කියන්නේ ඇඟ ඇතුලේ ලේ ගැලීම් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට අර මේ හිමොරජික් ෆීවර් කියලා යනවා ඩෙන්ගු අර ඩෙන්ගු රක්තපාත තත්ත්වයට තියෙනවා කී ඔය කියන කට්ටිය. රයිට්? අන්න ඒ වගේ එතකොට ඇඟ ඇතුලේ ලේ ගැලීම් ගන්නවා. සමහර ඩෙන්ගු හැදුනට පස්සේ සමහර අයට ලේ දෙන්නත් වෙනවා. පැහැදිලිද? ඒ ලේ දෙන්න වෙනවා මොකද ඇඟ ඇතුලේ ලේ ගැලීම් ඇති වෙලා. ඇඟේ ලේ අඩු වෙනවා. එතකොට ප්‍රෙෂර් අඩු වෙලා ලොකු ප්‍රශ්න ගොඩක් එනවා.
right එතකොට මම නිකන් කියන්නේ ඒක මේ එතකොට ඇඟේ ලේ කැටි ගහන කෙනෙක්ගේ ලේ ගැලීම නතර වෙන්න ප්‍රධාන වශයෙන්ම දායක වෙන රුධිර පට්ටිකා එන රුධිර පට්ටිකාවල කෘත්‍යය ඒක පැහැදිලිද එතකොට රුධිර සෛලවල කෘත්‍යය තමයි ඒක ඊට පස්සේ රුධිර ප්ලාස්මය නිකන් වතුර වගේ තියෙන ටික ඒකේ මොකද කරන්නේ ඒකේ තමයි අනිත් ඔක්කොම වැඩ කරන්නේ මොනවද ග්ලූකෝස් ගෙනියන්නේ දැන් ග්ලූකෝස් අරම ඔක්කොම දී වෙලා තියෙන්නේ මේකනේ right එතකොට ග්ලූකෝස් දී වෙලා තියෙනවා ඇමයිනෝ අම්ල දී වෙලා තියෙනවා right ඊට පස්සේ අපි බොන බෙහෙත් මොනවා හරි ඒ ඖෂධ දී වෙලා තියෙනවා ඊට පස්සේ හෝමෝන දී වෙලා තියෙනවා right ඒ ඔක්කොම එතකොට ඒව ප්‍රවාහනය කරන්නේ රුධිර ප්ලාස්මාව පැහැදිලිද අයන වර්ග සෝඩියම් පොටෑසියම් මරාම වගේ කියේ අයන වර්ග ඒ ඔක්කොම ඇඟේ අරහෙට මෙහෙට දුවන්නේ මේ ප්ලාස්මේ දී වෙලා පැහැදිලිද කතාව right okay එහෙනම් ඕක තමයි රුධිර පටකයේ සාරාංශය right මොකක්ද අපෙන් අහන ප්‍රශ්නය හරි පහත සඳහන් ව්‍යුහ කෘත්‍ය යුගල අතුරින් නිවැරදි සම්බන්ධතා ප්‍රකාශිත යුගලය කුමක්ද රුධිර පට්ටිකා ප්‍රතිදේහ නිපදවීම නෑ ප්‍රතිදේහ දන්නේ රුධිර පට්ටිකා ප්‍රතිදේහ දන්නේ කවුද සුදු රුධිරාණු ඔක්සිජන් පරිවහනය ඒකත් වැරදි ඔක්සිජන් පරිවහනය කරන්නේ කවුද රතු රුධිරාණු විස බීජ භක්ෂණය රතු රුධිරාණු නෙමෙයි කරන්නේ කවුද සුදු රුධිරාණු රුධිර ප්ලාස්මය හෝමෝන පරිවහනය ඒක හරි එහෙනම් උත්තරේ 4 පැහැදිලිද කතාව right okay හරි ඊළඟ එකට දාන්න බලන්න උත්තරේ ඉක්මන්න යකඩ ගැන දාලා තියෙන්නේ හරි හරි මොකක්ද අපෙන් අහලා තියෙන්නේ යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56ක් වේ මේ අනුව පහත දක්වන ප්‍රකාශන නිවැරදි ප්‍රකාශය යකඩවල තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යිලු සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56 කියන එකේ තේරුම තමයි යකඩ පරමාණුවේ ස්කන්ධය අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ඒකකය වගේ 56 ගුණයක් විශාලයි කියන එක. පැහැදිලිද? ඒ කියන්නේ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය එයා වගේ 56 ගුණයක් විශාලයි කවුද? යකඩ. ඒක තමයි මේකේ තේරුම. පැහැදිලිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයක පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ කවුද? එයා එතකොට කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධය වගේ 12න් එකක්. ඒ කියන්නේ කාබන් 612 සමස්ථානික ස්කන්ධයෙන් 12කට බෙදුවොත් ඒකෙන් එකක් තමයි මෙයා කියන්නේ. එහෙනම් ඒ වගේ එහෙනම් කී ගුණයක්ද? 56ක් තමයි යකඩ කියලා කියන්නේ. පැහැදිලි කතාව right. හරි. එතකොට අපි දන්නවා කවුරු හරි කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරියටම සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් එතන තියෙනවා එයාගේ මවුල එකක්. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි නම් මෙයාගෙන් හරියටම ග්‍රෑම් 56ක් ගත්තොත් ඒ කියන්නේ යකඩ මවුල එකක්. එහෙනම් මේක සමානයි කාටද? මවුල එකකට. මවුල එකයි. මොන මවුලද? යකඩ මවුල. පැහැදිලි කතාව? හරි. කවුරු හරි කෙනෙක් කියනවා එක්කෙනෙක් ඉන්නවලු එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි කියනවා. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි කියනවා. එහෙනම් එයාගෙන් හරියටම ග්‍රෑම් 40ක් ගත්තොත් ඒකේ එයාගෙන් මවුල එකක් තියෙනවා. පැහැදිලිද? කාගෙන් හරි මොකක් හරි මූලද්‍රව්‍යයකින් මවුලයක් ඕනි නම් අපි කරන්නේ ඒ අදාළ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හරියටම සමාන ග්‍රෑම් ගාණක් කිරලා ගන්නවා.
එතකොට ඒ තියෙන මවුලයක් තමයි. පැහැදිලිද? දැන් 40 කියලා කියන්නේ ඇත්තටම කැල්සියම් වල. කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40යි. එහෙනම් කැල්සියම් මවුලයක් ඕන නම් අපි කරන්නේ කැල්සියම් ග්‍රෑම් 40ක් කිරා ගන්න එක. රයිට්? එතකොට යකඩවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56යි. එහෙනම් යකඩ වලින් මවුලයක් ඕනි නම් අපි කරන්නේ යකඩ ග්‍රෑම් 56ක් කිරලා ගන්න එක. පැහැදිලිද? යකඩ ග්‍රෑම් 56 තියෙන්නේ මවුල එකයි. කැල්සියම් ග්‍රෑම් 40 තියෙන්නේත් මවුල එකයි. පැහැදිලිද? ඕනම එකක ඒ අදාළ කෙනාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගානක් ගත්තොත් එතනින් එන්නේ එයාගේ මවුල එකක්. පැහැදිලිද? රයිට්. මවුල එකක් කියන්නේ කොච්චරද පරමාණු වලින්? දැන් යකඩ මවුල එකක්නේ. පරමාණු වලින් ගත්තොත් එහෙම පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක් පරමාණු මෙන්න මෙච්චර ගාණක් ඕකේ ඇතුලේ තියෙනවා. දැන් කැල්සියම් ගත්තේ ග්‍රෑම් 40යි නම් එතනින් තියෙන මවුල එකක්නේ. මවුල එකයි. එහෙනම් ඒක ඇතුලේ කැල්සියම් තියෙනවා පරමාණු වලින් 6.02 වැඩි කිරීම 1023ක්. මවුල එකයි කියන ඔච්චර. පැහැදිලිද? සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 23යි. එහෙනම් මම ගන්නවා සෝඩියම් වලින් ග්‍රෑම් 23ක්. ඒ කියන්නේ මොකද්ද? සෝඩියම් වලින් මවුල එකක් කියන එක. එහෙනම් ඒක ඇතුලේ සෝඩියම් පරමාණු තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. පැහැදිලිද? ඕනම එකකින් මවුලයක් කියන්නේ 6.02 වැඩි කිරීම 1023. පැහැදිලි කතාව. එහෙනම් මෙතන මොකද්ද කියන්නේ? යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යිලු. එහෙනම් යකඩ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 56යිලු. ඕක වෙනවද? යකඩ පරමාණුවක් ඇහැටවත් පේන්නේ නැහැ. ඒකට තියෙන පුළුවන් ග්‍රෑම් 56ක්. සම්පූර්ණ වැරදින මේ කතාව. යකඩ මවුලයක යකඩ පරමාණු 56ක් අත. ඒකත් වැරදිනේ. යකඩද අදාළ නැහැ. මවුලයක් නම් අනිවාර්යයෙන්ම මෙච්චරක් තියෙන්න ඕනේ. පැහැදිලිද? යකඩද මේ රත්තරන්ද කොපද සෝඩියම්ද අදාළම නැහැ. මවුලයක් කිව්වා නම් අනිවාර්යයෙන් මෙච්චරක් තියෙන්න ඕනේ පරමාණු. අදාළ කෙනාගේ මෙච්චරක් තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙතන තියෙනවා යකඩ මවුලයක යකඩ පරමාණු 56යිලු. බොරු කතාවක්නේ. ඊට පස්සේ කියනවා යකඩ පරමාණු 6.02 වැඩි කිරීම 1023ක්. ඒ කියන්නේ යකඩ කොච්චරක්ද? මවුලයක්. එහෙනම් යකඩ මවුලයක ස්කන්ධය ග්‍රෑම් 56යිලු. ඒක හරි. ඇයි ඒ? අපි දන්නවා ඕනම එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් එතන එන්නේ මවුලයක් තමයි. මවුලය කියන්නේ මෙච්චරක්. එහෙනම් ඒක අනිත් පැත්තට මෙච්චරක් කියන්නේ මවුල එකයි. මවුල එකයි කියන්නේ ග්‍රෑම් මෙච්චරයි. පැහැදිලි කතාව. එහෙනම් ඒක හරි. ඊළඟට තියෙනවා යකඩ පරමාණු 56ක ස්කන්ධය 6 ඕන ඒක ඉතින් වැරදි කතාව නිකන් ගැලපෙන්නේ නැති එකක් තියෙන්නේ. දැන් ඔතන ඔය කරලා තියෙන ළමයි ඔය සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56 ඊට පස්සේ මේ 6.02 වැඩි කිරීම 1023 දැන් ඒ ඔක්කොම ඔළුවේ තියෙනවනේ. ඒක හරියටම දන්නේ නැත්නම් මේකේ තේරුම හරියටම දන්නේ නැත්නම් ඒ ළමයා අර මෙහෙන් කොහෙන් යකෝ මේකද මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා ඒ අර මේ එක එක කෑලි අතර පටලවනවා. ඒකට තමයි ඔක්කොම ඔය නිකන් ගැලපෙන්නේ නැති විදිහට අර මෙහෙන් දාලා තියෙන්නේ. පැහැදිලි කතාව. හැබැයි මේක හරියටම දන්න එක උත්තරේ ගහනවා. අර එහෙම මෙහෙන් 6.02 කියලාත් එකක් නිකන් මතකයි මොකක් හරි එකක් ඉගෙනුවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලාත් මොකක් හරි එකක් ඉගෙනුවා. පරමාණු ගාන කියලා මොකක් හරි එකකුත් කිව්වා. එහෙම අර හරියට මතක නැහැ. නිකන් මේ කැලි ටික ඔක්කොම එහෙම මෙහෙන් මතක් වෙන උන් ඉන්නවනේ. එතන උන්ට මේක පැටලෙනවා. ඕක කොහොමද උන්නු ගමන්. අඩි අරකද මේකද ඒකද කියලා හොයාගන්න බෑ. එහෙම පටලවන්න තමයි මේ වචන ටික ඔක්කොම දාලා අර එහෙමෙන් දාලා තියෙන්නේ. පැහැදිලිද? ඒක හරියටම දන්නේ කාට තමයි උත්තරේ ගහගන්න පුළුවන්. පැහැදිලි කතාව? රයිට්. එහෙනම් උත්තරේ මොකක්ද ඒකේ? 3. අටට දාන්න බලන්න උත්තරේ. 8. අතර. පහතෙන් දන්න නොතරින් සහසංයුජ බන්ධන දෙකක් සැදුම්ලත්. ඉතින් බන්ධන දෙකක් තියෙන මොකයිද කියලා අහන්නේ ළමයෝ. ඒක නිකන් ඇත්තටම මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න එකක් පේපර් එකකට දාන්න ඕන එකකුත් නෙවෙයි නේද? දැන් බලන්න දැන් ඔය වගේ ප්‍රශ්න කොට ඔහොම තියෙනකොට ඔය විභාගේ පේලෙන්න හරි අමාරුයි නේ ළමයි.
අමාරු නැද්ද විභාගේ ෆේල් වෙන්න? දැන් ඕක එකක් දැක්ක ගමන් ගහන්න පුළුවන් නේ. මං කියන්නේ කැමති නම් ඉතින් අර මොකොත්ම නොගහන ඉඳලා ෆේල් වෙන්න පුළුවන්. මං කියන්නේ එහෙම නැතුව දන්නේවට අනිවාර්යෙන් ගහන්න ඕනේ කියලා රූල් එකක් දැම්මොත් ලේසියෙන්ම ෆේල් වෙන්න තමයි අමාරු ළමයිට. නේ? රයිට්. මොකද පළවෙනිට තියෙන්නේ? ක්ලෝරින් Cl2 කියලා කියන්නේ ක්ලෝරින්. ඊට CH4. ඒතකොට ඒ පැත්තේ මෙහෙම හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් එක්ක මෙහෙම ඉන්නවා. එතකොට බන්ධන 1 2 3 4යි. මෙතන තනි බන්ධනයක්. ඊට පස්සේ HCl කියලා කියන්නේ මෙහෙම තනි බන්ධනයක්. රයිට්. ඊට පස්සේ H2O කියලා කියන්නේ ඔක්සිජන්ලා දෙපැත්තෙන් හයිඩ්‍රජන් දෙන්නෙක් එක්ක බන්ධන දෙකක්. ඕකනේ තියෙන්නේ. ඉතින් ඔච්චරනේ දැනගන්න මෙතන බන්ධන 4යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 2යි. එහෙනම් උත්තරේ ජලය H2O. හරි. ඊළඟට 9. දාන උත්තරේ 9ට. රයිට්. මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීමට ඉවහල් වන්නේ. චලන සමායෝජනය කියලා කියන්නේ මොකද්ද ළමයි? චලන සමායෝජනය කියන්නේ මොකද්ද? චලන සමායෝජනය කියලා කියන්නේ හරියට ඒක අර කෝඩිනේට් කරන කෝඩිනේෂන් කියන එක. රයිට්? කෝඩිනේට් දැන් අපි දැන් හිතන්න දැන් ඔන්න දැන් මේක මෙහෙම තියෙනවා. ඒක මං හරියටම හිතලා මෙහෙම අල්ලන්න බෑ මෙහෙම ගන්න පුළුවන් නේ. නැත්නම් අත මම දැන් අත මෙච්චර දුරක් යන්න ඕනේ අත මෙහෙම දිගාරෙන්න ඕනේ මේක මේ ගානින් තමයි අල්ලන්න ඕනේ. ඒ ඔක්කොම හරියට ඒ තීරණය කරලා තමයි ඕක කරන්නේ. පැහැදිලිද? සමහර අයට ළමයි ඔය ඇත්තටම ඔය මූවමන්ට් චලන සමායෝජනය කියන එකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අණු මස්තිෂ්කය පිටිපස්ස තියෙන කුඩා මොළය කියන එක. රයිට්? අණු මස්තිෂ්කය. ඒක තමයි අපේ චලන සමායෝජනය කරන්නේ. අපේ චලන හරියටම හරි පොයින්ට් එකට හරියටම ඒ ක්‍රමානුකූලව චලනය කරවන්නේ අණු මස්තිෂ්කයේ දායක වෙලා. පැහැදිලිද? ඊට පස්සේ සමතුලිතතාවය කියන්නේ බැලන්ස් එක. දැන් අපි දැන් කෙලින් ඇවිදගෙන යනවනේ මෙහෙම. වැටෙනවද? නෑ. හැබැයි ওই බැලන්ස් එක තියාගන්න බලපාන්නේ කුඩා මස්තිෂ්කය. මේ කුඩා මොළේ නැත්නම් අණු මස්තිෂ්කය. ওই බැලන්ස් එක කියන එක ළමයි. නැත්නම් මොකද්ද? සමතුලිතතාව තියාගන්න ප්‍රධාන කාරණා තුනක් ඕනි ළමයි. තුනක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි බැලන්ස් නැතුව දැන් හිතන්න මම දැන් ඔයාලට පේන්නේ නැහැ නේ මම මේ තනි කකුලෙන් හිටගෙන ඔන්න කකුල තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. හරිද? මෙහෙම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. හැබැයි මම මෙහෙම දැන් වැටෙනවද නෑනේ. දැන් මම ඔන්න කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා. දැන් මට මෙහෙම අත් දෙක මෙහෙම දිග අරගෙන හිටියොත් වැටෙනවද එහෙම? වැටෙන්නේ නෑනේ. හැබැයි සමහර අය වැටෙනවා. පැහැදිලිද? එහෙම වැටෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ අපිට බැලන්ස් එක හොඳයිනේ බැලන්ස් එක තියෙනවා හොඳට. රයිට්? එහෙම බැලන්ස් එක තියාගන්න අපේ ඇඟේ ප්‍රධාන දේවල් තුනක් අපිට ඕනේ තියෙනවා. පැහැදිලිද? එකක් තමයි පෙනීම S2. රයිට්? එකක් තමයි පෙනීම. ඒ කියන්නේ ඇස. අනිත් එක කන ඕනේ. අනිත් එක තමයි අණු මස්තිෂ්කය. මේ සිංහල අකුරු මන් දන්නේ නැහැ. අණු මස්තිෂ්කය එකක් තමයි කන. කන කියන්නේ මේ කන අනිත් කන අනිත් නෑ නේද කන. කන මේකනේ. හරි. කන කියලා කියන්නේ මේ කනෙන් කොහොමද බැලන්ස් එක එන්නේ කියලා බලයි. ඔයාලම අහලා තියෙනවද අර කනේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවනේ. බාහිර කන, මැද කන, ඇතුළු කන. හරිද? කනේ ප්‍රධාන කෑලි කන ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අපි දැන් මේ කන් පෙත්ත සහ මේ අර මේ කන ඇතුළට මේ හිල වගේ අනේක තියෙනවනේ. ඒකට අපි කියනවා ඒ ටික ඔක්කොමයි තියෙන්නේ බාහිර කනට. ඊට පස්සේ දැන් ඕක දැන් මෙහෙම දැන් ඔන්න මෙහෙම කන් පෙත්තත් එක්ක මෙහෙම තියෙනවනේ. එතකොට මෙන්න මේ කන් පෙත්තයි මේ නාලයයි ඒක අයිති වෙන්නේ බාහිර කනට. එතකොට මෙතන කන් බෙරේ තියෙනවනේ. ওই කන් බෙරයයි මේ ඇතුලේ තව ටිකක් තියෙනවා. ওই ටික ඒ අයිති තියෙනවා මැද කනට. ඊට පස්සේ ඒක ඇතුලේ තව ওই කර්ණ සංඛ්‍ය කියලා ඕමම තියෙනවා. ඒ ටික අයිති තියෙන්නේ ඇතුළු කනට. හරිද? රයිට්. එතකොට කන කෑලි තුනකට තමයි බෙදන්නේ. හරිද? එතකොට ඔය ඇතුළු කනේ තියෙනවා ළමයි අර්ධ චක්‍රාකාර නාල කියලා නාල තුනක්. අර්ධ චක්‍රාකාර නාල කියලා කියන්නේ ළමයි
ඒ කියන්නේ භාගයක්. මේ හිතන්න මේ U අකුර වගේ මෙහෙම භාගයක් තියෙන එක නාලයක් තියෙනවා මෙහෙම ඉස්සරහට. අනිත් නාලයේ තියෙනවා මේ පැත්තට. අනිත් නාලයේ තියෙන මෙහෙම උඩට. ඒ කියන්නේ ත්‍රිමානව. පැහැදිලිද? ඒ කියන්නේ එකක් පැති තුනම මෙහෙම කවර් වෙන්න තමයි තියෙන්නේ. මෙහෙම. පැහැදිලිද? ඒ කියන්නේ එකක් මෙහෙම ඒ කියන්නේ එකක් මෙහෙට තියෙනවා අනිත් එක මේ පැත්තට තියෙනවා අනිත් එක මෙහෙම උඩට තියෙනවා. පැහැදිලිද? 3D විදිහට. අර x y z කියන අක්ෂ තුනම කවර් වෙන්න මෙහෙම. හරිද? x y z. ඔය අක්ෂ තුනම කවර් වෙන්න තියෙනවා නාල තුනක්. ওই නාල ඇතුලේ තියෙනවා පොඩි පොඩි කැල්සියම් කැට జాතියක්. හරිද? අන්නේ එතකොට අපි එහෙට නැමෙනකොට ඔන්න නාල දෙක ඒ වගේ තියෙන කැල්සියම් කැට එක පැත්තකට යනවා. අනිත් පැත්තට මෙහෙම හැරෙනකොට මේ කැල්සියම් කැට මෙහෙට යනවා. එතකොට මේ කැල්සියම් කැට අරහෙට මෙහෙට යන්නේක අනුව ඒකෙන් සිග්නල් එකක් යනවා මොලේට. එතකොට මොලේ තීරණය ගන්නවා. එතකොට දැන් ඇඟ මෙහෙට නැමුණා. ඔන්න දැන් ඇඟ මෙහෙට නැමුණා. ඔන්න දැන් ඇඟ ඉස්සරහට නැමුණා. අන්න එහෙම ඒ ටික මොලෙන් තීරණ ගන්න අර කැල්සියම් කැට එහෙට මෙහෙට චලනය වෙනකොට ඒකෙන් සිග්නල් එනවා මොලේට. පැහැදිලිද? ඒක නිසා තමයි දැන් හිතන්නකො අපි දැන් බස් එකේ ඔහම යනකොට දැන් ඔහම නිින්ද ගිහිල්ලා. නිින්ද ගිහලා ඉද්දි එකපාරම දැන් හිතන්නකො බස් එකේ එකපාරම මෙහෙම යනවනේ. ඒ ගියපු ගමන් ඔටෝමැටිකින් ආය අනිත් පැත්තට එන්නේ කොහමද? කොහමද එන්නේ? අපි දන්නේ නැතුව නිින්ද ගිහලා මෙහෙම වැටෙනකොට අර කන ඇතුලේ තියෙන කැල්සියම් කැට ටික චලනය වෙනවා අනිත් පැත්තට. එතකොට ඒකෙන් සිග්නල් එක මොලේට යනවා. අන්න දැන් ඇඟ මෙහෙට ගියා කියලා. එතකොට ෂණිකව අනිත් පැත්තට එතකොට මොලෙන් අනිත් පැත්තට සිග්නල් එකක් කියනවා ඇඟේ මේ මසල් වලට ෂණිකව අනිත් පැත්තට ගන්නවා. පැහැදිලිද කතාව? එහෙම තමයි දැන් අපි දැන් හිතලා නෙවෙයිනේ කරන්නේ. ඔටෝමැටිකලි මේක වෙනවනේ. එතකොට දැන් ඇඟ දන්නේ නැහනේ එහෙම වුණා කියලා. පැහැදිලිද? එහෙම වුණා කියලා දැනගන්නේ අර කන ඇතුලේ තියෙන කැල්සියම් කැට වලින් ඒක මේ මෙහෙන අනිත් පැත්තට කරකවනවා. පැහැදිලිද කතාව? රයිට්. එතකොට අර මේ අපි අර මොකද්ද සකබම්බරේද මොකද්ද අර අවුරුදු කාලේ ළමයි අර මෙහෙම එකක් තියාගෙන අර මෙහෙම වටේ කරගෙනව නේද? අර උණ පොල්ලක් වටේ මෙහෙම කැරකිලා දුවන්නේ කියන්නේ. එතකොට ඔය හතර වටේ දුවන්නේ කෑ ගහගෙන. පැහැදිලිද? රයිට්. ඒක මොකද වෙන්නේ? අර එක තැන ඉඳලා මෙහෙම කරගෙනකොට අර කන ඇතුලේ තියෙන අර කැල්සියම් කැටවල ඔක්කොම එක දිගට මෙහෙම පැත්තට කරගෙනවා. එකපාර අපි නතර වුණාට අර කන ඇතුලේ තියෙන ඒවා මෙහෙම සාම කරගෙන ගන්නවා. ඒ නිසා තමයි අපිට අර බැලන්ස් එක නැති වෙන්නේ. පැහැදිලිද කතාව? ඒක නිසා අර එක පැත්තකට මෙහෙම කරගෙනවනේ. එහෙම කරගෙන එක ඉක්මනට අනිත් පැත්තට ආයි අනිත් පැත්තට දෙකක් කරගුණා නම් ශනික ඕක හරියනවා. පැහැදිලිද කතාව? රයිට්. අමාරුයි ඉතින් ඒක වැඩේ කරන්න. කොහොම හරි නමුත් අර තරගෙදි එහෙම කර ඉන්න බෑ. ඉක්මනට දුවන්න බෑ හරියට. රයිට්. ඔය මේ පහුගිය අවුරුදු 30ට මමත් දිව්වා ඒකකට. රයිට්. හරි කොහොම හරි. එතන මම ඔයාලට කියන්න කියලාමයි එකක් තමයි පේන්න ඕනි. අපේ පෙනීම තියෙනවා නම් අපිට බැලන්ස් එක තියාගන්න පුළුවන්. ඊට පස්සේ කන ඇතුලේ ඔන්න ඔය කියන එක ඒක තියෙන්න ඕනේ. ඊට පස්සේ අනුමස්තිෂ්කය කුඩා මොලේ ඒක තියෙන්න ඕනේ. එතන මේ තුනෙන් දෙකක් තිබ්බනම් ඇති බැලන්ස් එක තියාගන්න. පැහැදිලිද? දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පැහැදිලිද? දෙකක් තිබ්බොත් ඇති බැලන්ස් එක තියාගන්න. ඒ නිසා දැන් අපි ඔය කුඩා මොලේ එහෙම හරි මොනවා හරි කනේ හරි මොනවා හරි එහෙම ප්‍රශ්න මොනවා හරි තියෙනවද කියලා බලා ගන්න අපි කරන වැඩේ තමයි ලෙඩ්ඩු ආවට දැන් අපි දැන් ලෙඩ්ඩු වෙනවනේ කැරකිල්ල වගේ ડોක්ටර්ගේ බැලන්ස් නැහැ ඇවිදිද්දි විසි වෙනවා කියලා එනවා. හරිද? එතකොට අපි ගොඩක් වෙලා කියන්නේ මෙහෙම අර ඔය හොස්පිටල් එකේ ටයිල් අල්ලලානේ තියෙන්නේ. ඉතින් අපි කියනවා ටයිල් එකේ අර ඉර වගේ තියෙන ඒ ඉර දිගේ ඇවිදගෙන එන්න කියනවා. ඇවිදගෙන බෑ යාලට ඇත්තටම. විසි වෙනවා රහෙට මෙහෙට යනවා. හරිද? එතකොට අපි කියන ළඟට ආවට පස්සේ මෙහෙම ඉස්සරහට අත් දෙක දිග අරගෙන S2 වහගන්න කියනවා. දැන් අපි මෙහෙම අල්ල ගන්නවා දෙපැත්තෙන් දැන් දෙපැත්තට වැටෙන්න පුළුවන් නිසා අපි මෙහෙම අත් දෙක දෙපැත්තේ තියාගෙන මැද හිටගෙන අපි කියනවා මෙහෙම අත් දෙක දිග අරලා මෙහෙම S2 වහගන්න කියලා. සමහර අය මෙහෙම හොඳට ඉන්නවා. මෙහෙම අත් දෙක දිග ගන්න S2 වැහුව ගමන් එහෙම යනවා අනිත් පැත්තට. පැහැදිලිද? ඒ කියන්නේ යාගේ අපි හිතමුකෝ දැන් යාගේ කුඩා මොළයට ඩැමේජ් වෙලා අනුමස්තිකයට ඩැමේජ් වෙලා. දැන් අනුමස්තිකයේ ඩැමේජ් වුණ නිසා රයිට් දැන් මේක වැඩ කරන්නේ නැහනේ. දැන් යාගේ එතකොට පෙනීමයි කනයි වැඩ. කන ඇතුලේ වැඩ. ඒක නිසා යාට මොකුත් අවුලක් නැතුව බැලන්ස් එක තියාගන්න පුළුවන්. මං කියන්නේ මේකෙන් දෙකයි ඕනි කියලා. හැබැයි එයාට අපි මෙහෙම ඇවිල්ලා S2 වහන්න කිව්ව ගමන් දැන් පෙනීමත් නැති වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ එකයි. එතකොට එයාට බැලන්ස් එක තියාගන්න බෑ. පැහැදිලිද? බැලන්ස් එක තියාගන්න නම් බැලන්ස් එක තියාගන්න අනිවාර්යෙන් ওই තුනෙන් දෙකක් ඕනිමයි. පැහැදිලිද? ඊට පස්සේ අපි කරන්නේ දැන් මෙහෙම කරලා S2 වැහුව ගමන්ම එයා ඕම මෙහෙම යනවා පැත්තකට. ඒ කියන්නේ එයාට S2 නැතු ඒ කියන්නේ පෙනීම නැතුණා කියලා කියන්නේ එකයි නිතරේ දැන් හරිනම් දැන් මගේ නම් මම මෙහෙම S2 වැහුවට පස්සේ මං වැටෙන්නේ නැහැ. ඇයි ඒ? පෙනීම නැති වුණාට මේ දෙක තියෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවා එහෙනම් මෙයාගේ අනුමස්තිෂ්කේ මොකුත් ප්‍රශ්නයක් නැහැ.
කනෙත් මොකුත් ප්‍රශ්නයක් නෑ. ඒ මොකද ඒ දෙකම වැඩ නිසා තමයි වැටෙන්නේ නැතුව ඉන්නේ. පැහැදිලිද? හැබැයි බැරි වෙලා හරි S2 වැහුවට පස්සේ වැටෙනවා කියන්නේ මේ දෙකෙන් එකක ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? ඒතකොට කණේ ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට නෑ. ඕකනේ අපි දැන් ඔය අනිත් ලක්ෂණත් එක්ක අපි ගොඩාක් වෙලාවට සැක කරන්නේ මෙයාගේ මේ අනුමස්තිෂ්කයට ඩැමේජ් එකක් වෙලාද නැද්ද කියලා බලාගෙන තමයි ඕක කරන්නේ. ඒතකොට ඒක කරපු ගමන්ම අනුමස්තිෂ්කය ඔන්න වැඩ නෑ. ඒතකොට හිතන්න කොන්නේ බැලන්ස් එක නෑ. ඒතකොට ෂුවර් නෑ අපිට කනද මේකද කියලා ෂුවර් නෑ. ඊට පස්සේ මම අර කිව්වනේ ළමයි ඔයාලට අපේ මූවමන්ට් අපි චලනය කරන ඒවා කෝඩිනේට් කරන්න ඕනේ. හරියට කෝඩිනේට් කරා කියන්නේ හරි තැනට හරි විදිහට කෝඩිනේට් කරගෙන යන්නේ අනුමස්තිෂ්කයෙන් තමයි. ඒක වෙන මොකුත් නෑ. ඒක සම්පූර්ණ කරන්න අනුමස්තිෂ්කයෙන්. හරිද? එතකොට අපි කරන්නේ දැන් අපි දැන් හිතන්නකෝ දැන් ලෙඩා මෙහෙම ඉන්නකොට මම කියනවා මම මෙහෙම නහය අල්ලලා මෙහෙම ඇඟිල්ල දැන් මම කියන්නේ මම දැන් මෙහෙම ඇඟිල්ල තියෙනවා. ලෙඩාට කියනවා ඒ ලෙඩාගෙන හය අල්ලලා මෙහෙම මගේ ඇඟිල්ල අල්ලන්න ඕනේ. එතකොට ඒ ලෙඩා කරන දැන් ඉස්සරහින් කෙනෙක් ඉන්නවනේ දැන් මම මෙහෙම නහය අල්ලලා මෙහෙම දැන් ඉස්සරහා ડોක්ටර් දැන් ඉන්නවා මේ පැත්තෙන්. මම ලෙඩා නම් මම නහය අල්ලනවා ඒ ડોක්ටර්ගේ ඇඟිල්ල අල්ලනවා. නහය අල්ලනවා ડોක්ටර්ගේ ඇඟිල්ල අල්ලනවා. එතකොට දැන් ડોක්ටර් කරන්නේ එක වෙලාවට මෙහෙම තියෙනවා. ඊළඟට මෙහෙම කරනවා. ඊළඟට මෙහෙම කරනවා. තව ටිකක් මෙහෙම ලං කරනවා. තව ටිකක් මෙහෙම ඈත් කරනවා. සැරින් සැරේට තියෙන තැන වෙනස් කරනවා. එතකොට ලෙඩා දැන් මෙහෙම කරන්න ඕනේනේ. මෙහෙම තැන් වලට මෙහෙම දැන් මම මෙහෙම නම් මෙහෙම ඉඳලා මෙහෙම අල්ලනවා. ඊට පස්සේ ඉන්න මෙහෙට යනවා. ඊට පස්සේ ළඟ අල්ලනවා. ඊට පස්සේ මෙහෙම දුර අල්ලනවා. ඔහොමම කරන්න ඕනේ. දැන් හිතන්න මම මෙහෙම ඇඟිල්ල තියලා තියෙන්නේ කියලා. මෙහෙම තියෙන ඇඟිල්ල. සමහර ලෙඩ්ඩු ඉන්නවා මෙහෙම තියලා මේ ඇඟිල්ල අල්ලන්නේ මෙහෙම තමයි එන්නේ මෙහෙම. දැන් මෙහෙම අපිට කෙලින් යන්න බෑ. එයා යන්නේ මෙහෙම මේ වටෙන්. පැහැදිලිද? සමහර ඇඟිල්ල අල්ලනවා කියලා මෙන්න මෙහෙම මගින් නවත්තනවා මෙහෙම. ඒ කියන්නේ එයාගේ චලන කෝඩිනේට් කරගන්න බෑ එයාට. පැහැදිලිද? ඒ කියන්නේ එයාගේ බ්‍රේන් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක තමයි අපි ලෙඩ්ඩු ආවට පස්සේ දැන් ඔයාලා දැකලාත් ඇති සමහරුන් අපි ડોක්ටර්ස්ලා ගියාම කියන මෙහෙම නහය අල්ලලා මගේ ඇඟිල්ල අල්ලන්න කියලා. ඒ කියන්නේ ડોක්ටර් මෙහෙම ඇඟිල්ල දෙනවා මම මෙහෙම නහය අල්ලලා මෙහෙම කරන්න ඕනේ. එතකොට එයා තැන වෙනස් කරනවා. එතකොට මෙතෙන් ඊට පස්සේ මම මෙහෙම කරනකොට එයා ආයෙ මෙහෙම කරනවා. එතකොට මම එතකොට සැරින් සැරේ තැන් මාරු කරන්න ඕනේ. එතකොට සමහර අය ඉන්නවා මෙහෙම තියෙද්දී එයාට අත මෙහෙම කෙලින් ගේන්න බෑ. එයා ගෙනියන්නේ අත මෙන්න මෙහෙම රවුමක් ගිහලා මෙන්න මෙහෙම තමයි අල්ලන්නේ. සමහරට අත මෙහෙම ගිහලා මෙන්න මෙහෙම යනවා මේ පැත්තට. මෙහෙම. ඒ කියන්නේ පහුවෙලා ඇඟිල්ල පහුවෙලා ගිහිල්ලා ආයෙ මෙහෙම පස්සට ගේනවා ඒකට. පැහැදිලිද? ඒ කියන්නේ යාට කෝඩිනේට් කරගන්න බෑ ඒක. right දැන් ඒක ඔයාලට කිව්වට සමහරට මේ මොන මගුලක්ද මේ කියන්නේ කියලා හිතේ. දැන් අපි දන්නවා එහෙම අපි මේ ලෙඩු දැකලා තියෙන නිසා. හරිද? එතකොට ඒ කියන්නේ අර අපි චලන කෝඩිනේට් කරන්නේ කුඩා මස්තිෂ්කයෙන් අනු මස්තිෂ්කයෙන්. පැහැදිලි අනු මස්තිෂ්කයේ ඩැමේජ් වුණාට පස්සේ ඒක හරියට අර කෝඩිනේට් කරගන්න බෑ. ඒක හරියට අල්ලගන්න බෑ මෙහෙම. සමහරට දැන් මේ කෝපයක් තියෙනවා කියලා දැන් කෝපේ හිතන්න මෙහෙම තියෙනවා කෝපය මෙහෙම අල්ලන්න යනවා කෝපේ. දැන් කෝපේ අල්ලන්න මේ පැත්තනේ අල්ලන්න ඕනේ. කෝපේ මෙහෙම මගින් එයාට පේන හරියට මේ ළඟින් මේ වෙන තැනක තියෙනවා වගේ. පැහැදිලිද? ඒක ඒ වගේ අර මේ චලන හරියට කෝඩිනේට් කියන්නේ කෝඩිනේට් කරනවා කියන්නේ මොකද්ද? සමායෝජනය කරන්න බෑ. පැහැදිලිද? රයිට් ඒකට අනුමස්තිෂ්කය ඕනේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ඒක හරි. එහෙනම් මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීම ඉරිපහළ වෙන්නේ කවුද? අනුමස්තිෂ්කය. හරිද? ඔය ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම මොලේ රයිට් මොලේ ප්‍රධාන බ්‍රේන් එකේ ළමයි ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ මේ ඔලු කට්ටය ඇතුලේ තියෙන මොලේ. මොලේ තියෙන ඔලු කට්ටනේ රයිට් අපේ උන්ගේ නම් ඔලු කට්ට නෙමෙයි තියෙන. ගොඩක් යුන්ගේ ඔය වැඩ එහෙම බැරි එක දිගට ඉඳගෙන හිටියම උන්ගේ මොලේ තැලෙනවා. ඒතර වැඩ කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය අපි පොඩ්ඩක් නැගිටවනවා. ඒතර ඒක මොලේට හොඳට ලේ යන්නේ. නෑ මොලේ තියෙන ඔළුවේ නෙමෙයි එතකොට. නේ? රයිට්. හරි. එතකොට මොකද කරන්නේ? මොලේද මම කතා කරන්නේ මේ ඔලු කට්ට ඇතුලේ තියෙන මොලේ ගැන. ඒක ප්‍රධාන වශයෙන් කෑලි තුනකට බෙදනවා අපි. එකක් තමයි මස්තිෂ්කය. මස්තිෂ්කය අනිත් එක අනුමස්තිෂ්කය අනිත් එක සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය කියලා කියන ළමයි දැන් සුසුම්නාව මෙහෙම එනවනේ. ওই සුසුම්නාවේ උඩම කෑල්ල මෙහෙම. ඊට පස්සේ අනුමස්තිෂ්කය තියෙනවා. ඊට පස්සේ මස්තිෂ්කය තියෙනවා මෙහෙම. හරිද? එතකොට මෙන්න මේ සුසුම්නා දැන් ඊට පස්සේ සුසුම්නා දැන් මේ සුසුම්නා ශීර්ෂකය මේක තමයි ඔලු කට්ට මෙහෙම. ඔලු කට්ට ඇතුලේ අර පොඩි මේ ඔලු කට්ට ඇතුලේ ළමයි යට මේ පොඩි සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් තමයි මෙහෙම සුසුම්නාව එළියට එන්නේ. හරිද? රයිට්. එතකොට මේ අනිත් ටික ඔක්කොම දැන් බ්‍රේන් එක මේක ඇතුලේ තමයි තියෙන්නේ. රයිට්. දැන් මේක
ඔලු කට්ට මෙහෙම. එතකොට මෙතනින් මෙහෙම එළියට සිදුරක් තියෙනවා. එතනින් සුසුම්නාව එළියට එනවා. ඒක මෙහෙම තමයි තියෙන්නේ. එතකොට සුසුම්නාව ළඟම තියෙන ඒ කැලේද මේකට තමයි අපි කියන්නේ සුසුම්නාවේ තියෙන ඔළුව වගේ. ශීර්ෂකය කියන්නේ නිකන් ඔළුව වගේනේ. එතකොට සුසුම්නාව පටන් ගන්න තැන තමයි සුසුම්නා ශීර්ෂකය. සුසුම්නා ශීර්ෂකය අනුමස්තිෂ්කය ඊට පස්සේ මස්තිෂ්කය. හරිද? එතන අනුමස්තිෂ්කය ටිකක් මේ පැත්තට මෙහෙම තියෙන්නේ. හරි කොහොම හරි. හරිද? රයිට්. එතකොට මේ සුසුම්නා ශීර්ෂකයේ තමයි ළමයි අපි හුස්ම ගන්න ඒවා හෘදේ වැඩ කරන හෘද ස්පන්දන අර මේ අපි හිතල මතල පාලනය කරන්න බැරි අපේ වයිටල්ස් ඒ කියන්නේ හුස්ම ගන්න එක එහෙම තීරණය ඒවට සිග්නල් එන්නේ ඔන්න ඔය සුසුම්නා ශීර්ෂකයෙන් පැහැදිලිද සුසුම්නා ශීර්ෂකයෙන් තමයි හෘද ස්පන්දනය වෙන දේවල් ඒව ඔක්කොම පාලනය වෙන්නේ මෙන්න මේ සුසුම්නා ශීර්ෂකයෙන් පැහැදිලිද ඒක අනුමස්තිෂ්කය ගැන අපි කතා කරා මොකද්ද චලන සමායෝජනය සහ බැලන්ස් එක ඒ කියන්නේ මේ සමතුලිතතාව තියාගන්න එක මස්තිෂ්කයෙන් මොකද්ද කරන්නේ මස්තිෂ්කයෙන් තමයි අනිත් හැමදේම. ඒ කියන්නේ අපි ගඳ පංච ඉන්ද්‍රියයෙන් එනේවා ගඳ සුවඳ දැනෙනේවා ඉගෙන ගන්නේවා පරිකල්පනේ අපි කියන්නේ නිකන් ඒතකොට මොලේ නැද්ද යකෝ කියලා ඔය ඉගෙන ගන්නේවා හැමේ. ඒතර උගේ මොලේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ මස්තිෂ්කේ නැහැ කියලා තමයි අපි කියන්නේ ඒතකොට. තේරුම් මං කියන්නේ පාඩම් කරනේවා ඉගෙන ගන්නේවා අර පරිකල්පන ශක්තිය ඔක්කොම තීරණය වෙන්නේ මෙන්න මේ මස්තිෂ්කේ. අර රැලි ගොඩාක් තියෙන මොලේ ඒක තමයි මොලේ කියලා කියන්නේ. හරිද? රයිට්. එතකොට ඒකේ තමයි ඒව ඔක්කොම තීරණය වෙන්නේ. එතකොට ගඳ සුවඳ අඳුර ගන්න ඒවා. රයිට්. මොකක් හරි ඇල්ලුවාට පස්සේ මේක රස්නේද සීතලද කියලා ඒව අඳුර ගන්න ඒවා. රයිට්. එතකොට ඒ ඔක්කොම තීරණය ඒවා හිතලා මතලා කරන වැඩේ ඒ ඔක්කොම තීරණය කරන්නේ මස්තිෂ්කේ. පැහැදිලිද කතාව? රයිට්. එතකොට ළමයි ඔකේ අර තව පොඩි වැඩක් වෙන්නේ. දැන් ඔය දැන් ඇතුළේ හිතන්න මොකක් හරි ලේ ගැලීමක් වුණා කියලා ඇක්සිඩන්ට් එකක් හරි වෙලා ලේ මොන හරියක් පුපුරලා මොකක් හරි දැන් මේක මම මේ පොඩියට ඇන්දර මේක මුළු ඔළුව පුරාම පිරලම තියෙනවනේ මොලේ. එතකොට රයිට් දැන් මේක මෙහෙම පොඩියට නෙමෙයි තියෙන්නේ දැන් මේක පුරාවට මෙහෙම මොලේ තියෙනවනේ. එතකොට ළමයි මේ කොහේ හරි ඇතුළක ලේ ගැලීමක් වුණොත් එහෙම මේක ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා දැන්. පැහැදිලිද? මොලේ ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට දැන් ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට දැන් මේක කොහොම හරි එළියට තල්ලු වෙන්න නේ බලන්නේ. ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි ඉන්නේ දැන්. එතකොට මෙන්න මේ අර සිදුරෙන් මේ සුසුම්නා ශීර්ෂකේ එළියට තල්ලු වෙන්න බලනවා. පැහැදිලිද? මෙන්න මෙතන දැන් සුසුම්නා ශීර්ෂකේ මේ කෑල්ල මේ දැන් මෙතන පොඩක් සිදුරෙන් සුසුම්නාව එළියට ඇවිල්ලා තියෙනවනේ. ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට එළියට මෙහෙම තල්ලු වෙන්න බලනවා. මේක සුසුම්නා ශීර්ෂකේ මෙහෙම එළියට පැනනොත් අනිවාර්යෙන් මනුස්සයා මැරෙනවා. හේතුව තමයි මම කිව්වා අර හුස්ම ගන්න ඒවා පපුව මේ හાર્ට් එක වැඩ කරන ඒවා පාලනය කරන සෙන්ටර්ස් තියෙන මෙන්න මෙතන සුසුම්නා ශීර්ෂකේ. ඒක මෙහෙම එළියට පැන්න ගමන් ඒක ඩැමේජ් වෙනවා. ඒතර කෙලින්ම ලෙඩා මලා. පැහැදිලිද? ඒතර ඇතුලේ ලේ ගැලීමක් වෙලා මොනවා හරි විදිහකින් ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වුණොත් ඒ ප්‍රෙෂර් එක වැඩි වෙන්න දෙන්න හොඳ නැහැ. දැන් ඇයි ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ? මේ සම්පූර්ණ ළමයි මේ අස්තියක් නේ තියෙන්නේ බෝන් එකනේ ඔලු කට්ටනේ තියෙන්නේ. ඒතර ඇතුලේ අර ලේ ගැලීම ඇතුලේ ලේ පිරෙන්න දැන් ලොකු වෙන්න බෑ. ඇයි එළියෙන් කට්ට තියෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕකට ළමයි ඔය වගේ එකක් ඇතුලේ ප්‍රෙෂර් එක එන්න වැඩි වෙනවා වගේ ආවොත් එහෙම